හරිද? අපේ නම් මේ ඉන්න අයට අයවෝනේ. ඒකට මේ උදේ දරුවෝ වෙලාවලු මේ නඩද ආර්ටිකල් එකනේ. අද උදේ මම කරන්නම් කියලා දැම්මේ මේ සද්දය හැම තැනම කතා කරේ. චන්චලා සද්දය හැමෝටම ඇහෙනවා කියලා දෙනවා. පවන්න ඇහෙනවා කියනවා. ඇහෙනවා සර්. හරි. මේ අද උදේ මේ උසස් පෙළ ළමයින්ට GIT එක්සෑම් තිබ්බා. GIT එක්සෑම් තිබුණා මට වෙලාවක් හම්බුණා. ඒකේ මම කරන්නම් කියලා දැම්මේ. නමුත් මේ ඉතින් ගෙදර පොඩි දෙන්නයි වැඩ නිසා දරුවෝ හරි අමාරුයි. මේ එකයි වැඩි තියෙන්නේ. හරි වෙලා ගන්න බැරි නිසා මම දැන් ඔයාලට මේ ඊනෝ සෙක්ෂන් එක පොඩක් පළක් කරලා දෙන්න. මේ රෙකෝඩ් එක මම දාන්න ගෲප් එකට දැන් මම ටීවී වෙච්ච එක මම දාන්න රෙකෝඩ් එක. ඒකට කටි බලා ගන්න දැන්. හරිද? උදේ තමයි. දැන් ඔයාලා දන්නවා සෙකන්ඩ් පේපර් එකේ ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ A කොටසේ පළවෙනි ගාන B කොටසේ පළවෙනි ගාන ශ්‍රේණිනේ සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි. ඒක දරුවෝ ඔයාලා පුළුවන් ආය බලන්න දෙන්නේ හැමෝටම පුළුවන් කරන්න. A කොටසේ පළවෙනි ගාන හම්බෙන්නේ ඔය පොලිය සුළු පොලිය වැල් පොලිය සහ තීරණ ශේෂය සහ ඔය වට්ටම් ආදායම් බදු ගොඩක් වෙලාවට ෆස්ට් පේපර් එකේ හිටපුවා. එතකොට සෙකන්ඩ් පේපර් එකේ A කොටසේ පළවෙනි ගාන ගොඩක් වෙලාවට පොලිය තමයි හැදෙන්නේ. හරිද? ඉතින් දැන් පුතේ මේක මහලු දෙයක් නෙවෙයි. හරිද? මම අර කිව්වා මම පැය වයන් කරනවා කියලා ඔක. එතකොට මේ පුළුවන් කට්ටිය තේරුම් ගන්න බැරි කට්ටිය හැරලා දාන්න. මේක මහලු දෙයක් නෙවෙයි මහලුයි. ඕලෙවල් විභාගෙ පුතේ ඔයා පේපර් එකේ රචනා ගණන් 8ක් හැදුවා නම් රචනා ගණන් 10නේ හදන්න තියෙන්නේ. ඔයා හම්බෙන පැය දෙකමාරද ඔය කාල සීමාව පුරන්නේ. ඔයා හම්බෙන කාල සීමාව තුළ ඔයා රචනා ගණන් 8ක් පරිස්සමෙන් හැදුවා නම් ලකුණු 10න් 9 වගේ එන්න මොකද්ද ඔය කියලා කරන්නේ නේද? එතරම් ලකුණු 81ක් ඇවිල්ලා ඉවරයි. හරි? සෝරි 71ක් ඇවිල්ලා ඉවරයි. ඒකට දරුවෝ මහලු දෙයක් නෙවෙයි. අර කෙටි ගණන් වල කොහොමද ලියනවා? ඉතින් එදා ගණන් 9ක් විතර හදන්න උත්සාහ ගන්න. ඒ හදන ගණන් 9 ලකුණු ටික ඔක්කොම ගන්න උත්සාහ කරන්න. එච්චරයි. හරි. දැන් මේ පුතේ ඔයාලට වෙනම අර හවස පන්ති කරපු දවස්වල සහ ඉස්කෝලේ වෙලාව තුල අර 100 ළඟේ කියන එක 110 කියන්නේ මොකද්ද 120 කියන්නේ මොකද්ද? ඒ කියන අර ප්‍රසපේ කියන්නේ මොනවා හරි මුදලක් මොනවා හරි දෙයක් ප්‍රකාශ කරද්දී 100ට අගයක් ප්‍රසපයක් ප්‍රකාශ කිරීම කියන පැහැදිලි කරලා කියලා දුන්නා. ඒතර මම කිව්වා පැත්තකින් ලියන්න හැම වෙලේම. දැන් 110ක් කියලා කිව්වොත් ඒක පැත්තකින් ලියන්න හැම වෙලේම. මේ 110 කියන එකේ මොකද්ද කියවෙන්නේ කියලා. මොනවා හරි දැන් ඒක වට්ටමක්ද ආදායමක්ද නැත්නම් තීරුබද්දද නැත්නම් පොලියද මේ කියන කතාව තුළ ඔයා මේ ප්‍රශ්නේ පුතේ පැත්තකින් ලියන්න ඕනේ. ලියලා ඔයා ලියන්න ඕනේ 100 කියන්නේ ඔයා තේරුම් ගන්න ඕනේ. 100 කියන්නේ මොකද්ද? 10 කියන්නේ මොකද්ද? අර ඉතුරු වගේ ඔයා කියන්නේ කරා. ඒ කියන්නේ ඒක වට්ටමක්ද ආදායමක්ද පොලියක්ද ඒක ඔයා තීරණය කරන්නේ ගාන අහලා දෙනවා. හැබැයි මේ දෙන්න ඔයාලට දරුවෝ ලියා ගන්න පුළුවන් පුතේ. හරිද? එතකොට අර අවශ්‍ය මුදල හොයනකොට ඒක වැඩි කරන ක්‍රම මම කිව්වනේ. මොනවා හරි අහන ගානේ ඒ අහන ප්‍රශ්නය තුල ඔයාට යම්කිසි මුදලක් ලබා දෙනවනේ. ඒ මුදල කියන්නේ මොකක්ද කියන එක මේ තුන්දෙනාගෙන් තේරුම් ගත්තා. අර බෙදෙන විදිහට වැඩි කරා. ඒ අදාළ මුදල මේ අදාළ පත්තුනේ සමාන එකෙන් බෙදෙන විදිහට වැඩි කරලා ගන්න. හරිද? හරිද? දැන් මේ පොලිය පොඩක් බලා ගන්න පක් ගාලා කියලා ගන්න. පොලිය. අර පුතේ මොකක්ද මේ පොලිය කියලා කියන්නේ? මොනවා හරි ගණනුවක් කරනකොට බැංකුවේ යම් මුදලක් තැන්පත් කරනවා. කාගෙන් හරි යම් මුදලක් ණයට ගන්නවා. මේ අවස්ථා දෙකේ නෑ. මේ අවස්ථා දෙකේම අපි මේ ණයට ගත්ත මුදල වෙනුවෙන් හෝ බැංකුවේ තැන්පත් කරපු මුදල වෙනුවෙන් වැඩිපුර මුදලක් ගෙවන්න හෝ වැඩිපුර මුදලක් අපිට හම්බ වෙනවා නම් අන්නත් කියනවා පොලිය කියලා. අපි තැන්පත් කරපු ධනයට වඩා වැඩියෙන් ගාණක් අය කරගන්නවා. අපි කාගෙන් හරි ණයක් ගන්නවා. ඒ ගත්ත ණයට වඩා වැඩියෙන් ගාණක් ගෙවනවා. ආව අපි කියනවා පොලිය කියලා. එතකොට මේ පොලිය
ගණනය කරන ආකාර දෙකයි. එකක් තමයි සුළු පොලිය. නේ මේ පොලිය කියන එක ගණනය කරන ආකාර දෙකක් තියෙනවා ඔයාලා දන්නවා කියලා. අර තියෙනවා උතේ. නමුත් ඔයාලගේ මට්ටමට දෙකයි කියන්නේ. එකක් තමයි සුළු පොලිය. අනිත් එක වැල් පොලිය. වැල් පොලිය. දැන් මේක ඔයාලා දන්නවා. නේද? අර ඊළඟ ශේෂයේ ගන්න හදන්න අමාරු වෙන්නේ උතේ. ඔයා මේ කියන කතාව තේරුම් ගත්තේ නැත්නම් කරන්නේ. හරිද? දැන් මේ සුළු පොලිය කියන කතාව මොකක්ද? ෂූටක් මම විනාඩි දෙකක් තුල ඒක මම පැහැදිලි කරලා බලා ගන්න ඈ. හරිද? දැන් යම්කිසි මිනිස්සෙක් අපි කියන්නේ නිමල් කියන මිනිස්සයා හරිද රුපියල් 5000ක් ණයට ගන්නවා. නිමල් කියන මිනිස්සයා රුපියල් 5000ක් ණයට ගන්නවා. හරිද? ඒ ණයට ගත්ත එක්කෙනා නිමල්. ණයට දෙන එක්කෙනා කියනවා මම කියන්නම් මෙහෙම. දැන් මේ රුපියල් 5000 දෙන්නේ සුනිල්. මේ ගන්න නිමල්. හැබැයි සුනිල් කියනවා ඔයාට 5000 මන් දෙනකොට මම අය කර ගන්නවා සුළු පොලියක් 100%ක 8ක් කියන්න. පොඩ්ඩක් දෙයක් තියෙනවා සුළු ගණන් කියන්නේ. 8ක් කියන්න. ඔව්. 100%ක සුළු පොලියක් ගන්න. එතකොට නිමල් තේරුම් ගන්න ඕනේ. මේ සුනිල් සුළු පොලිය කියලා කියන්නේ ඇයි? එයා පොලිය ගණනය කරන්නේ හැම කාල සීමාවකටම හැම කාල ඒකකයකටම එකම අගය ලැබෙනවා. මොකද කාල සීමාව කාල ඒකකයක්. පුතේ පොලිය ගණනය කරන විදිය. දැන් ඔය කඩපිනේ ඉන්න මිනිස්සු ඔය ඇපල් එහෙම විකුණන. එයාලා පොලිය ණය ගන්නේ දවස් පොලියට. පෙලක් මිනිස්සු සතිපතක්. පෙලක් මිනිස්සු මාසිකව. පෙලක් මිනිස්සු බැංකුවෙන් එහෙම පොලිය ගන්න වාර්ෂිකව. මාසිකව ගෙවුවට පොලිය හදන්නේ වාර්ෂිකව. ඒ කියන්නේ පොලිය ගණනය කරන ක්‍රම තියෙනවා. දැන් ඔය පෙලක් යනකොට විනාඩි ගානක් පොලිය හම්බ වෙනවා තියෙනවා. ඔය ක්‍රිප්ටෝකරන්සි එහෙම වල කියන්නේ හරි අද්දේ සල්ලි දාලා කියන පැය ගානක් පොලිය හදනවා. ඉතින් ඒක තීරණය වෙන්නේ අපි මේ ගණදිනුව කරන විදිහට. ඒ ඔයාලගේ විභාගේ ලේසි ඔයා. ඇයි? හැම වෙලේම පොලිය ගණනය කරන්නේ මාසිකව. වාර්ෂික පොලි අනුපාතිකය දෙනවා. මෙන්න මේ 100ට අගය පුතේ හරි ලේසි නේද? මෙයා කියන්නේ වාර්ෂිකව යාද. ඔයා තේරුම් ගන්නකො මේක හරි ලේසි කියන එක. මේ කතාව කියන්නේ වාර්ෂිකව. වාර්ෂිකව කියන්නේ මාස 12 පොලිය කියලා මාසිකව පොලිය ගණනය කරපන් කියලා දෙනවා. නැත්නම් වාර්ෂිකව දෙන්න පුළුවන්. හරි. දැන් මොකද්ද මේ සුළු පොලිය කියලා කියන්නේ? හැම වෙලේම පොලිය ගණනය කරන්නේ මේ ගත්ත ණය මුදලට විතරයි. ඒ කියන්නේ දැන් නිමල් මේ පොලිය අරගෙන අවුරුදු එකක් ගත වෙනවා. sorry ණය මුදල අරගෙන. නිමල් මේ ණය අරගෙන අවුරුදු එකක් ගත වෙනවා. අවුරුදු එකක්. ඉතින් එයා 5000ට ගත්ත ණය මුදලට තව පොලිය ගෙවන්න ඕනේ කීයද? 5000න් 100ට 8ක්. ඕකනේ කියන්නේ මෙන්න පොලිය. මෙන්න පොලිය. මේ මොකද්ද? ණය මුදල. මේ මොකද්ද? ණය මුදල. මේක වල තේරෙනවා. හරිද? දැන් නිමල් මේ මුදල අරගෙන අවුරුදු දෙකක් ගත වෙනවා. අවුරුදු දෙකක් ගත වෙනවා. හරිද? දැන් මොකද වෙන්නේ? මේ 5000ක් තියෙනවා. මේ 5000ක් තියෙනවා. හැබැයි මේ වගේ පොලියේ ඒවා දෙකක් ගත වෙනවා. දෙන්නේ ඔයා. ඒ කියන්නේ හැම වෙලේම පොලිය හදන්නේ පුතේ මේ ගත්ත ණය මුදල. නැත්තම් බැංකුවේ තැන්පත් කර මුදල. අන්න සුළු පොලිය. රුපියල් 5000ටම පොලිය හදනවා 108 ගානේ. හැබැයි අවුරුදු දෙකක් නිසා එක දෙකේ වැඩි කරනවා. අවුරුදු තුනක් මේ පොලිය 5000 වැඩි කිරීම 108 වගේ තුනේ. ඕසුළු හැම වෙලේම පොලිය ගන්නේ කරන්නේ ඒ ගත්ත හෝ තැන්පත් කරපු හෝ මුල් මුදල. ඒ කියන්නේ මේ ණය නැත්තම් නඩත් කියනවා මුල් මුදල කියනවා. ඔන්න සුළු පොලිය. දැන් පොතේ මේ වැල් පොලිය කියන්නේ මොකක්ද? බලමු. මේ කතාව. වැල් පොලිය. වැල් පොලිය කියලා කියන්නේ අදාළ කාලයක ඉවරනකොට. ඒ කියන්නේ දවස් පතා හරි සති පතා හරි
මාසිකව හරි වාර්ෂිකව හරි අදාළ පොලිය ගණනය කරන්න. ඔයාලට පැය ගණන් හම්බෙන්නේ නැහැ. දෛනිකව පොලිය හම්බෙන්නේ නැහැ. මාසික සතිය ගානේ හම්බෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මාසිකව හෝ ගොඩක් වෙලාවට හම්බෙන්නේ වාර්ෂිකව. හරි. දැන් මොකද්ද වැල් පොලිය කියලා කියන්නේ? එක කාල සීමාවක් ගත වුණාට පස්සේ මේ වගේ පොලිය ගන්න එක. සුළු පොලියමයි. එක දැන් සුනිල් කියනවා ඔයාට මම ණය දෙන්නේ වැල් පොලියට දෙයි. දැන් මේ මොකද පුතේ? සුළු පොලිය. එයා ආයි පාරක් කියනවා ඔයාට මම ණය දෙන්නේ වැල් පොලියට දෙයි කියලා. දැන් මේකම එයා කිව්වොත් එහෙම වැල් පොලිය කියලා. නේ? මේ කතාවම එයා කියනවා මම මේ ණය දෙන්නේ වැල් පොලියට දෙයි කියලා. වැල් පොලිය. ගිනි පොලියක්. 10%. කලින් දුන්නේ 8යි සුළු පොලිය. දැන් කියනවා නෑ මම ණය දෙන්නේ වැල් පොලියට 10%යි. තේරුම මොකක්ද? අන්න නිමල් සල්ලි අරන් අවුරුද්දක් ගත වෙනවා. මේ කතා කරන්නේ පුතේ වාර්ෂික වැල් පොලිය ගැන. මාසික නෙවෙයි. ඒ කියන්නේ මාස 12ක් ගත වුණාට පස්සේ මේ පොලිය ගණනය කරන්නේ. මාසිකව හදන්න පුළුවන් ඒ වෙන කතාවක්. නමුත් පොලිය කතා කරන්නේ පොලිය ගැන කියන්නේ මාස 12ක තමයි. එහෙනම් රුපියල් 5000ක් ණය ගත්තා. එයාවත් ගෙවන්න ඕනේ. 5000ට 10 ගානේ එයාට පොලිය හැදෙනවා. එක අවුරුද්දක් ගත වෙනකොට 5000ට 10 ගානේ පොලිය හැදෙනවා. ඒ කියන්නේ සුළු පොලියයි වැල් පොලියයි කියලා දෙකක් නෑ පුතේ. ඉස්සලාම අවුරුද්දේ. පළවෙනි කාලයකකය පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට සුළු පොලියයි වැල් පොලියයි කියලා දෙකක් නෑ. එකම දෙයක්. එහෙනම් ඔයා තේරුම් ගන්න වැල් පොලිය කියන එක පත්තු වෙන්නේ. වැල් පොලිය කියන එක මතු වෙන්නේ කොච්චර කාලයකට පස්සේද? අවුරුද්දෙන් පස්සේ. ඇයි? දෙවැනි අවුරුද්ද යනකොට සුළු පොලියේ පොලිය හදන්නේ තාම මුල් මුදල. කාටද? 5000ට. 5000ට. ගත්ත මුදල. එතන බැංකුවේ දාපු මුදල. අර මුල් මුදල කියන එක නා. පළවෙනි මුදල කියන එක නා. හැබැයි දෙවැනි අවුරුද්දේ වැඩේ වෙනස් වෙනවා. අන්න කතාව. ඒ කියන්නේ පුතේ රුපියල් 5000ක් ගත්තා. නිමල් 5000ක් ගත්තා. හරිද? දැන් අවුරුදු දෙකක් ගත වුණා. මොකද්ද පොලිය? වැල් පොලිය. දැන් මොකද වෙන්නේ? එයා 5000ක් අරගෙන අවුරුදු දෙකක් ගත වෙච්ච නිසා පළවෙනි අවුරුද්දේ මෙන්න පොලිය. මම පොඩ්ඩක් මෙහෙ ලියන නේ. 5000 ගෙවන්නක් තියෙනවා. 5000 ගෙවන්නක් තියෙනවා. ඔය ගත්ත 5000ට පළවෙනි අවුරුද්දේ පොලියක් තියෙනවා. ඔය ගත්ත 5000ට පළවෙනි අවුරුද්දේ පොලියක් ගෙවන්න තියෙනවා. ඔන්න ඔක. හරිද? පළවෙනි අවුරුද්දේ අපි ඕන අවුරුද්දකට 5000 ගත්තේ. ගත්ත නැහැ කියලා. බැංකුවේ දාපු නැහැ කියලා. හරිද? මේ මොකක්ද? 5000 වැඩි කිරීම 10%. පළවෙනි අවුරුද්දේ පොලිය. දැන් ප්‍රශ්නේ දෙවෙනි අවුරුද්දේ ගණනය කරන්නේ වැල් පොලිය නම් මොකද වෙන්නේ? අර ගත්ත ණය මුදලට පළවෙනි අවුරුද්දේ පොලියක් තිබ්බනේ. මෙන්න මෙයා තිබ්බනේ. අන්නයාව එකතු කරලා තමයි පුතේ මුළු මුදලට පොලිය හදන්නේ. ඒ කියන්නේ දෙවෙනි අවුරුද්දේ පොලිය ගණනය කරන්නේ පුතේ ඊටාම සරලයි. මෙන්න මේ ඔක්කොම. තේරුම් ගන්න. දැන් සුළු පොලියේදී මොකද වුනේ? ගත්ත 5000 දෙන්නත් ඕනේ. අවුරුදු දෙකක් ගියේ හින්දා 5000ට 108 පොලිය වගේ දෙපුඩයක් දෙන්නත් ඕනේ. සමහරයි අවුරුදු දෙකයි. හැබැයි වැල් පොලිය මොකද වෙන්නේ? අවුරුද්දක් යනකොට 5000 දෙන්නත් ඕනේ. අවුරුද්දේ පොලිය දෙන්නත් ඕනේ. සමහරයි සුළු පොලිය වගේ. හැබැයි දෙවැනි අවුරුද්දේ පොලිය මොකද වෙන්නේ? 5000 දෙන්නත් ඕනේ. හරිනේ? 5000ට පළවෙනි අවුරුද්දේ පොලිය දෙන්නත් ඕනේ. හැබැයි දෙවැනි අවුරුද්දේ පොලිය ගණනය කරන්නේ පළවෙනි අවුරුද්ද ඉවර වෙනකොට
ගෙවන්න තිබ්බ ණය මුදල සහ පොලි මුදල දෙකම එකතු කරලා වැල් පොලිය කියන්නේ ඒකට. පළවෙනි අවුරුද්දේ ගෙවන්න තිබ්බ මුදලක් තියෙනවා. පළවෙනි අවුරුද්ද අවසානයේ ගෙවන්න තිබ්බ පොලියක් තියෙනවා. ඔය දෙක එකතු කරනවා. අන්න දැන් මොකද වෙන්නේ? දෙවනි අවුරුද්දේ පොලිය ගණනය කරන මුදල වැඩි වෙනවා. කොච්චරකින්ද? එක පොලියකින් එක අවුරුද්දක පොලිය වැඩි වෙනවා. ඉතින් පුතේ මෙන්න මේ මුළු මුදල තමයි ආය පාරක් වැඩි කරන්න කියනද 100ට 10යි. ඕක තේරුණා. වැල් පොලිය කතාව. එහෙනම් මේ ඔතනින් 5000ක් එනවනේ. දෙදෙනි මේ 100ට 10 ගැටුවා. එකක් ගැටුවා 500ක් එනවනේ. හරිද? එයා තමයි වැඩි කරන්නේ 100ට 10යි. ඒ කියන්නේ පුතේ දෙවනි අවුරුද්දේ පොලිය හදන්නේ 5500ට හැබැයි අර ඉස්සරලාම ගෙවන්න තිබ්බ ණය 5000ක් ඕනේ. ඉස්සරලාම ගෙවන්න තිබ්බ ණය 5000ක් තියෙනවා. එයාවත් ගෙවන්න ඕනේ. ඕක කතාව. එහෙනම් මොකක්ද වැල් පොලිය කියන්නේ? හැම අවුරුද්දක් අවසානයේම පොලිය ගණනය කරනකොට ඊට කලින් අවුරුද්ද දක්වා තිබුණු පොලිය අර ණය මුදලට එකතු කරලායි ආය පාරක් අදාළ අනුපාතිකේ පොලි අනුපාතිකයෙන් වැඩි කරනවා. වැල් පොලියේදී පොලිය හොයනකොට පොලි අනුපාතිකයෙන් වැඩි කරන්නේ ණය මුදල ප්ලස් ණය මුදලට ඒ දක්වා අවුරුදු දෙකේ අපි පොලිය ගණනය කරන අවුරුද්දක් තියෙනවනේ. ඒ අවුරුද්ද දක්වා ඊට උඩින් තිබුණු අවුරුදු වල පොලිය ටික එකතු කරලායි මුළු ගානට පොලිය හදන්නේ. තේරුණා? පොලියට පොලිය හැදෙනවා. මුළු මුදල ප්ලස් මුළු මුදලට එකතු කරනවා පොලිය ආය පොලිය හදනවා. මුළු මුදලට එකතු කරනවා පොලිය ආය පොලිය හදනවා. දැන් මම කනවා එහෙනම් නිමල් අවුරුදු 3ක් පිළිගන්න මොකද වෙන්නේ? නිමල් ඔය වගේ පොලිය ගෙවන්නේ නැතිව අවුරුදු 3ක් ඉන්න. දැන් මොකද? මේ මොකක්ද? ගත්ත ණය. එයා කොහොමද ගෙවන්නේ? ගත්ත ණය කොහොමද ගෙවන්නේ? තව උදේ දෙවෙනි අවුරුද්ද අවසන්. තුන්වෙනි අවුරුද්ද ඉවර වෙනවා. පොලිය අහනවා කොච්චරක් ගෙවන්න ඇති කියලා. මේ දෙවෙනි අවුරුද්ද අවසානයේ තිබුණු පොලිය 5000 වැඩි කිරීම 110 නෙවෙයි. 5000 වැඩි කිරීම 110 කියන්නේ පළවෙනි අවුරුද්දේ පොලිය. සුළු පොලියයි වැල් පොලියයි සමානයි. හැබැයි දෙවෙනි අවුරුද්ද අවසානයේ පොලිය මොකක්ද? 5500. ඇයි? පළවෙනි අවුරුද්දේ රුපියල් 500ක පොලියක් ගෙවන්න තිබ්බා. එයා 5000ට එකතු කරා. එහෙනම් දෙවෙනි අවුරුද්දේදී ගෙවන්න තියෙන පොලිය 5500ද? නෑ. දෙවෙනි අවුරුද්දේ පොලිය හදන්නේ 5500. ඒ 5500 110 වැඩි කරනවා. ආන් එන මුදල. ඒ මොකද්ද? දෙවෙනි අවුරුද්දේ පොලිය. අන්නේ දෙවෙනි අවුරුද්දේ පොලිය පුතේ 5000ට එකතු කරගන්න. දෙවෙනි අවුරුද්දේ ගෙවන්න තියෙන පොලිය මේ 5000ට එකතු කරනවා. අන්න ඒ මුදලට තමයි ඔයා තුන්වෙනි අවුරුද්දේ පොලිය හදන්නේ. තේරුණා කියන්නේ? වැල් පොලිය අවුරුද්දක් පාසා පොලිය එකතු වෙනවා. ගත්ත ණය මුදලට පොලිය හදනවා ඒක. ගත්ත ණය මුදල තියෙනවා. අවුරුද්දක් ගානේ පොලිය හැදෙනවා. ඒ පොලිය ණයට එකතු කරලා ඒන ගාන තමයි පොලිය හදන්නේ. හරි. එහෙනම් මට කියන්න බලන්න. තුන්වෙනි අවුරුද්ද වෙනකොට පොලිය හදන්න මේ ගානේ විදිහට කොච්චර ගාණක් තියෙන්නේ? 5000 කියන්නේ මොකක්ද? 79. මේ මොකක්ද? දෙවෙනි අවුරුද්දේ පොලිය. එච්චරද? නෑ. ඇයි දැන්? මේ පොලිය මොකක්ද? පළවෙනි අවුරුද්දේ 500. එයක් තියෙනවා. නේද? එහෙනම් තුන්වෙනි අවුරුද්දේ පොලිය හදනකොට පළවෙනි අවුරුද්දේ පොලියක් තියෙනවා. දෙවෙනි අවුරුද්දේ පොලියක් තියෙනවා. අන්නේ ඔක්කොම එකතු කරලායි පොලිය හදන්නේ. තේරුණා? වැල් පොලිය. හරි? හරි කරන්නේ. එහෙනම් තුන්වෙනි අවුරුද්ද අවසානයේ ඔයාට පොලිය ගණනය කරන්න කියලා කිව්වොත්. හරිද? ඔයාට මේ 5000ක් තියෙනවා. හරිද?
මෙයා කැපෙනවා. ඔතනින් 550ක් එනවා. ඒ මොකද පුතේ? දෙවෙනි අවුරුද්ද අවසානයේ ගෙවන්න තියෙන පොලිය. දෙවෙනි අවුරුද්ද අවසානයේ ගෙවන්න. දෙවෙනි අවුරුද්ද විතරක් අවසානයේ ගෙවන්න තියෙන පොලිය. එතකොට මේ පළවෙනි අවුරුද්දේ පොලියක් ගෙවන්න තිබ්බා කියලා පුතේ. විතර නේ. මේ සුළු කිරීමේ එනවා 500ක පොලියක්. එන්නනේ. එයා මේ පළවෙනි අවුරුද්ද අවසානයේ 500ක පොලිය 5000ට එකතු කරලා 5500ක් හදලා දෙවෙනි අවුරුද්දේ පොලිය හදනවා. ඒ දෙවෙනි අවුරුද්දේ පොලිය විතර තුන්වෙනි අවුරුද්දේ පොලිය හදනකොට අවුරුදු 3ක් ගත වෙලා. 1 2 3යි අවුරුදු 3ක් ගත වෙලා. එහෙනම් පුතේ මේ 5000ට අර දෙවෙනි අවුරුද්දේ මුදල පළවෙනි අවුරුද්දේ මුදල පළවෙනි අවුරුද්දේ පොලිය 500 දෙවෙනි අවුරුද්දේ මුදල 550 එකතු කර ගන්නවා. අන්නේ උත්තරේ වැඩි කරනවා කියනද 110යි. ආයේ පොලිය ගන්න. තුන්වෙනි අවුරුද්ද අවසානයේදී මොකද්ද පොලිය කියලා හදන්න ඕනේ නම් රුපියල් 5000ක් අරන් දීපන්. එයත් ඕනේ. පළවෙනි අවුරුද්දේ 500ක් තිබ්බ පොලිය. එයත් ඕනේ. දෙවෙනි අවුරුද්දේ 550ක් තිබ්බා. ඇයි? අර 5000ට පළවෙනි අවුරුද්දේ 500 පොලිය එකතු කරලා 5500ක් හදලා 5500 110න් වැඩි කරපුවාම 550ක් එනවා. එයත් තියෙනවා. එහෙනම් පුතේ තුන්වෙනි අවුරුද්දේ පොලිය හදන්නේ 6050ට. තුන්වෙනි අවුරුද්ද අවසානයේ පොලිය හදන්නේ 6050ට 110ක්. 6050ට 110ක්. කොහොම ඉතින් ඉහ ගණන් හම්බෙන්නේ නැහැ. උපරිම හම්බෙන්නේ පුතේ ඔයාලට අවුරුදු 3ක්. එහෙනම් දැන් කියනවා ඉන්වර්සෙෂන්. ඕකේ මම හිතන්නේ. පාඩම පොලිය. පොලි වර්ග දෙකයි. සුළු පොලිය, වැල් පොලිය. පුතේ සුළු පොලිය පාට්ට ලේසියි. පොලිය හදන්නේ මුළු මුදලට. හැම වෙලේම අවුරුදු 25ක් ණය වෙලා තිබ්බා. හරිද? එක අවුරුද්දක පොලිය හෙව්වා 25 වැඩි කරා. සුළු පොලිය හදන්නේ හැම වෙලේම මුල් මුදලට. එක අවුරුද්දක පොලිය හෙව්වා අවුරුදු වලට එහෙනම් එහෙම වැඩි කරා. හැබැයි වැල් පොලිය එහෙම නෑ. ඇත්තටම පුතේ මේ දිනේ ගුණෝත්තර ශ්‍රේණිය. දැන් එච්චර ගන්න බෑ වෙලාවක් වගේ. හරිද? වැල් පොලිය හදන්නේ ගුණෝත්තර ශ්‍රේණියක්. එකම අගෙන් වැඩි වෙනවා සැරින් සැරේ. කරන්නේ වැල් පොලියදී මොකද වෙන්නේ පුතේ? හැම අවුරුද්දකම ඔයා පොලිය ගණනය කිරීම කරන්නේ. දැන් සුළු පොලියේදී එහෙම ඕනේ නැහැ. සුළු පොලියේදී එක අවුරුද්දක පොලිය ගණනය කරගත්තා අවුරුදු ගානේ වැඩි කරා. හැබැයි වැල් පොලියේදී පුතේ අවුරුදු 5ක් කිව්වොත් අවුරුදු 5 දක්වාම පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, 3, 4, 5 දක්වාම එකතු කර පොලිය එකතු කර නැවත පොලිය ගණනය කරන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. වැල් පොලිය. එහෙනම් පොලිය පාඩම පොලි වර්ග දෙකයි සුළු පොලිය වැල් පොලිය. සුළු පොලිය නම් පොලිය හදන්නේ මුළු මුදලට, වැල් පොලිය නම් පොලිය හදන්නේ මුළු මුදලට අදාළ අවුරුද්දේ, අවුරුදු දෙකේ, අවුරුදු තුනේ පොලිය එකතු කරනවා. එකතු කරපු පොලියට තමයි පොලිය හදන්නේ. එකතු කරපු පොලිය සහ මුදලට තමයි පොලිය හදන්නේ. පොලියට පොලිය ගන්න වෙනවා. පැහැදිලි නේද? හරිද? මොකද්ද පුතේ මේ ඊළඟ ශේෂය කියලා කියන්නේ? ඕක අනිත් රිවර්ස් එක. හරිද? දැන් මම අර හැමලේම කියන්නේ ද්විපද සමද්විපා ත්‍රිකෝණයක සමාන පාද දෙකට සම්මුඛ සමානයි. සමද්විපා ත්‍රිකෝණ ක්‍රමය. විලෝමයක් තියෙනවා. ඕනෑම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඒ සමාන කෝණ දෙකට සම්මුඛ පාද සමානයි. විලෝමය. එහෙනම් පුතේ හීනවන ශේෂය කියන්නේ මොකද්ද? වැල් පොලියේ විලෝමය. හීනවන ශේෂය කියන්නේ මොකද්ද? වැල් පොලියේ විලෝමය. චුට්ටක් වෙනස් වෙනවා. හැබැයි ඒකේ මේකේ අනිත් පැත්ත. දැන් වැල් පොලිය මොකද වෙන්නේ? අවුරුදු ගාන වැඩි වෙන්න අර ගණනය කරන පොලිය මුදල වැඩි වෙනවා. ඇයි? පොලිය එකතු වෙනවා ආයෙ හදනවා. පොලිය එකතු වෙනවා ආයෙ හදනවා. පොලිය එකතු වෙනවා ආයෙ හදනවා. වැල් පොලියේදී ගාන වැඩි වෙනවා. හීනවන ශේෂය හීන වෙනවා. හීනවන ශේෂය හීන වෙනවා. මොකද්ද කියන්නේ? යම් මුදලක් ණය වෙනවා. පළවෙනි අවුරුද්දේදී මුදේ සුළු පොලිය, වැල් පොලිය සේම තමයි. අන්තිමට පළවෙනි අවුරුද්ද කියන්නේ කිසිම
වෙනසක් නැහැ ඔය හැම එකම සමානයි. සුළු පොලිය කිව්වත්, බැල පොලිය කිව්වත්, ඊරවල ශේෂය කිව්වත් හැම එකම සමානයි. එහෙනම් ඔයා දන්නවා ෆ්‍රිජ් එකක් ගන්න ගියාම සිංගර් එකට ඔය සිංගර් එක ගහලා තියෙන්නේ අපිට මුදලට රුපියල් 6000 ගෙවලා ගන්න. ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ ගාන 56000යි නම් රුපියල් 6000 ගෙවලා ඉස්සරලා ඉතුරු 50000 වාරික වශයෙන් ගෙවන්න අර යන්න පුළුවන්. ඒන ශේෂය. හරිද? දැන් මෙහෙමද දැන් 56000 ෆ්‍රිජ් එක 6000ට දෙන්නේ නැහැ විශ්තුවේ දැන් සිංගර් කාර්යයට. ඌ බඩේ වහන්න බෑ එහෙම කරලා වල. එහෙම දෙන්නේ නැහැ. මොකද්ද ඒ කියන්නේ? පොඩි ආතන්දයක්. පොඩි කතාවක් තියෙනවා නේ. ඔව් එන්න හොරපාරෙන් පොඩි ගේමක් ගහනවා. ඇත්ත කතාව මේකනේ. 56000 ෆ්‍රිජ් එක 6000 ගෙවලා පාවිච්චි කරහන් කියන. උට පිස්සුද එහෙම දෙන්නේ? එහෙම දෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැහැ. ලොකු වාසියක් ඌ ගන්න හින්දා. මොකද්ද වාසිය? අර 50000ට අර 56000 ෆ්‍රිජ් එක වෙනුවෙන් ඌ අම්බානක පොලියක් ගහනවා. ඒ කියන්නේ එන්න පොලියක් ගහනවා ගෙවල වෙනවා. ඕම් කතාව. තේරෙනවද? ඒ කියන්නේ 56000 ෆ්‍රිජ් එකක් තියෙනවා 6000ක් ගෙවලා ඔයා මේක අරයි යන්න කියනවා. ඉතුරු ගාන 50000යි අපි හිතනවා අඩේ 50000 මාසික වාරික වශයෙන් ගෙවලා පස්සේ ගෙවන්න අරන් ගිය හැකි. දැන් කි හොක් ගන්න මෙතන කරම ගෙදර. ත්‍රිවිල් එකක් හරි වෑන් එකක් හරි විජි අරන් ගිය ගෙදර. හැබැයි මාසේ අන්තිමට සිංගරකින් කෝල් එකක් එනවා. මහත්තයා ඔයාගේ මෙන්න ඉතර ගාණක් තියෙනවා ගෙවන්න කියලා. දම්රෝ එකෙන් සෝෆාවක් ගන්න පුළුවන්. ඈ මූලික මුදලක් ගෙවලා රුපියල් 120000 සෝෆා එක කුඩු සැටිය රුපියල් 10000ක් ගෙවලා අරන් ඵලයන් කියලා කියනවා. එතකොට 10000 ගෙවන්න. තව 110000 ගෙවන්න තියෙනවා. හැබැයි ඒ 1000 ගෙවන්න කියන්නේ මාසික වාරික වශයෙන්. අපි හිතනවා අවුලක් නෑනේ. 110000 හරි. අන් කියන්නේ සෝෆා එකේ ගාන 140000යි. රුපියල් 20000ක් ඉස්සලා ගෙවන්න කියනවා. ඉතුරු 120000 ගෙවන්න කියන්නේ මාසික වාරික වශයෙන් අපිට හෙල සතුටුයි. ඇයි? සෝෆා එක ගෙදර ගේන්න පුළුවන්. ඉච්චර ගාණක් නෑ. 20000ක් ල ගේන්න පුළුවන්. එන වාසියක් ඇතර වාසියක් උදේ. ඒ කියන්නේ පාරිභෝගිකයට වාසියක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ කාලයක් යනකොට පාරිභෝගිකයාගේ පසුම්බිය හිස්සෙනවා. ඇයි? අර දම්රෝ එක අර සිංගර් එක හෙළ පොලියක් ගන්නවා අපේ. මොකද ඒ කතාව? හරි. මේක කතාව. දැන් ඔයා හිතලා බලන්න. දම්රෝ එකකින් කියන මහත්තයා ඔයා මේ සෝෆා එක අරයි යන්න මාස වාරික 12න් ගෙවන්න කියලා කියනවා. මාස වාරික 12න් ගෙවන්න. අපි හිතනවා අඩේ 20000 සෝෆා එක 20000ක් ගෙවලා ඉතුරු වෙන්නේ 120000යි තේරුණා? ඒ ටික මාස වාරික 12න් ගෙවන්න කියනවා. ඒ කියන්නේ 120000 12න් බෙදපුවාම එක මාසයකට රුපියල් 10000යි. අඩේ මරුනේ රුපියල් 10000 ගානේ ගෙවලා අරයි යන්න පුළුවන් කියලා අපි හිතනවා. නෑ එයා අන්තිමට කියනවා හැබැයි මහත්තයා පොලියක් ගහනවා. මේ සෝෆා එක ඔයා අරයි යනකොට නිකන් දෙන්නේ නැහැ. අපි මේකට පොඩි පොලියක් ගන්නවා. දැන් කියනවා පොලිය හදන්නේ මහත්යට වාසි වෙන්න හීනවල ශේෂයෙක්. දැන් වැල් පොලිය හැදුවොත් මොකද වෙන්නේ? අපිට තව වාසි ඉන්න පොලියක් ගන්නවා. එයි පොලියට පොලියක් හැදෙනවා. ඒ නිසා යා කියනවා නෑ. මේක අරයි යන්න මහත්තයා. අපි පොලිය හදන්නේ හීනවල ශේෂයෙන් කියලා කියනවා. උදේ මොකද්ද කියන්නේ? හීනවල ශේෂය. ශේෂය අඩු වෙනවා. හීන වෙනවා. හීනවල ශේෂය. ශේෂය හීන වෙනවා. දැන් 11 මේ B පන්තියේ ළමයිට වෙලා තියෙන්නේ. ගෑල්වල වෙලා නේ 11 B පන්තියේ ගෑල්වල හීන වෙලා. හීන වෙලා. බුද්ධිය හීන වෙලා. කාලයක් යනකොට කරන්න දෙයක් නැහැ. හරිද? හීනවල ශේෂය. මොකද්ද ඒ කියන්නේ? දැන් අර සෝෆා එක අපි ගේනවා. හැම මාසෙම 10000ක් ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ. කඩේ දම්රෝ එකෙන් උගලාලි කියනවා. දැන් හැබැයි අපි 100ට 12ක පොලියක් ගන්නවා. 100ට 12ක පොලියක් ගන්නවා. කොච්චරකටද? අවුරුද්දකට. මාස වාරික 12කින් ඉතුරු ණය මුදල ගෙවන්න යන්නේ. දම්රෝ එකෙන් කියනවා අවුරුද්දකට 112ක් පොලි ගන්නවා කියලා. අපි හරි සතුටු වෙනවා. ඇයි? 112000ට 12ක පොලිය පොඩි පොලියක් අපි හතනවා ඒක නෑ පුතේ.
එහෙම කතාවක් නෙවෙයි ඔය කියන්නේ. ඒකේ පොලිය ගණනය කරන විදිහ ඇතර වෙනසක් තියෙනවා. ඒකේ පොලිය ගණනය කරන ක්‍රමේ ඇතර වෙනසක් තියෙනවා. දැන් මේ බලන්න සුළු පොලියේදී කිසි කතාවක් නැහැ. පොලිය හෙව්වා අදාළ මාස එකක ගාන වාර්ෂික එකක ගානෙන් වැඩි කරගත්තා. වැල් පොලිය නැහැ. හැම අවුරුද්දකම පොලිය ගණනය කරනවා. අන්න පුතේ කීවර ශේෂයත් එහෙම. හැම අවුරුද්දකම පොලිය ගණනය කරන්න වෙනවාම තමයි. මොකක්ද ඔය කියන්නේ? එච්චරයි. මම දැන් කරනවා මේක. සුළු පොලිය ඔයා දන්නවා කියලා මම හිතනවා 10 වසර. වැල් පොලිය තේරුණානේ? ඈ. හරි. එහෙනම් ඊළඟ ශේෂයේ තුන්වෙනි කතාව කියන්න බලන්න. කොච්චර වෙලාද දැන් ගියාද පොර? පවන්. පවන් දැන් කොච්චර ලා ගියාද? පවන් නැද්ද? භාගයක්. හරි. එහෙනම් පොලිය කියන කතාවේ ඔයාලට ඕනේ කිව්ව එක ඊළඟ ශේෂය. ඉතින් තුන්වෙනි කොටස මොකක්ද? ඒක තුන. ඊළඟ ශේෂයට පොලිය. මේකත් පොලිය තමයි. ඕකත් පොලිය තමයි වෙනසක් නේ. හරිද? බලන්න. සෝප එකක් තියෙනවා. හරි. ඔහොම වාල්ලා ඉන්න පුළුවන්. සෝප එකක් තියෙනවා. ඒ සෝප එකක් තේරෙන්නද නැහැ. හරිද? අපේ ඒකට පොඩක් ඔය පොඩුවක් තියෙනවා. හරි. සෝප එකක් තියෙනවා. මේකේ මිල රුපියල් 1,40,000යි. රුපියල් නේ. අන්න. ඒක දම්රෝ. මේක දම්රෝ එකක්. දම්රෝ. හරි. යා කියනවා රුපියල් 20,000ක් ගෙවලා මහත්තයා මේක අරයි යන්න. හැබැයි අපි එහෙම දෙන්නේ 112ක ඊනවන ශේෂයට පොලියක් ගන්නවා. 112ක ඊනවන ශේෂයට පොලියක් ගන්නවා කියලා යා කියනවා. ඒක. හරිද? මං වගන්තියක් කියනවා. අඩේ උන් වගන්ති ලියන්නේ නැහැ. හරිද? අඩේ උන් තුරේ වගන්ති ලියන්නේ අපි ලියන්න නෑ වගන්තියක් ඈ. හරි. එහෙනම් ඉදිරිවන ණය මුදල. ගෙවීමට ඉදිරි ණය මුදල. මං ටක් ගාලා ඒක හොයනවා පුතේ. කීයද? 1,40,000න් අඩු කරා 20,000ක් රුපියල් නේ. අපිට හම්බෙනවා 1,20,000. හරි. ටක් ගාලා පුතේ මේ ගාල් ලියා ගන්න. මේ ගාල මම කියන්නම් ලියා ගන්න. හරි. දම්රෝ ආයතනයක ඇති සෝෆා එකක මිල රුපියල් 1,40,000ක් වන අතර මුලින් රුපියල් 20,000ක මුදලක් ගෙවා ඉතිරිය සමාන මාස වාරික 12කින් හීනවන ශේෂ ක්‍රමයේ අර්ථයේ 112ක වාර්ෂික පොලිය අනුපාතිකයක් යටතේ 112ක වාර්ෂික පොලියක් යටතේ 112ක වාර්ෂික පොලියක් සමග හරි සමග ගෙවීමට රැගෙන යා හැක
සෝෆා එක සඳහා සෝෆා එක සඳහා සෝෆා එක සඳහා ගෙවිය යුතු මාස වාරිකයක තරම මාස වාරිකයක තරම උදේ අපි කියන්නේ මාස වාරිකයක තරම ගොඩක් වෙලාවට නම කියනවා තරම සොයන්න මාස වාරිකයක තරම සොයන්න හරි දැන් මම ওই ගානේ මොල් ටික හදන්න කියලා දීලා අර උඩ සූත්‍රයක් තියෙනවා ඔයාලා දන්නවනේ මේක පුතේ මහලු දෙයක් නේ හරිද ඔකේ අර සූත්‍රයක් තියෙනවා ඒ සූත්‍ර කියලා දෙන්න මේකේ මුල් ටික හැම ගානකම කළ යුතු ටිකක් තියෙනවා පුතේ මේ ගණන් වලදී හැම ගානකම කරන්න ඕනේ පොඩි කෑල්ලක් තියෙනවා ඒ ටික කියා දීලා අර සූත්‍රය භාවිත කරන වැඩේ කියා දෙන්න හරිද හරි දැන් බලන්න පුතේ මේ මහා සිම්පල් නේ මේක මම අර හැම වෙලේම කියන්නේ O level ගණන්නේ ඔයා ලේසි කියලා හිතන තරමට විභාග ලේසි වෙනවා. ඔයා මේක සරලයි කියලා හිතන තරමට මේක සරල වෙනවා. හැබැයි ඔයා මේ හින්න විභාගයක් වගේ මේ ගණන් ලියන්න ගියාට පස්සේ උදේ අමාරුයි. ඇයි? ඔයා යන්නේ අමාරු ගන්න. ඔයා විභාගයට යන්නේ මේක ලේසි කියලා හිතාගන්න මේක උදේ පට්ට ලේසි. හරි. බලාගන්නකෝ. 1,40,000ක සෝෆයක් තියෙනවා. මුලින් 20000 ගෙවුවා. දැන් 20000 ගෙවලා ඉවරයි තියෙන්නේ. එහෙනම් ණය තියෙන්නේ කීයද? 1,40,000 20000 ගෙවුවා. එහෙනම් 1,20,000 තව ගෙවන්න ඉතුරු. හරි. දැන් මේක ඇරයි යන්න කියන්නේ මොන ක්‍රමයකද? 112ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ හීනවල ශේෂය. ඒ කියන්නේ ණය කියන එක අඩු වෙනවා. අන්න. හොඳ පොයින්ට් එකක් උදේ. හීනවල ශේෂය. ගෙවන්න තියෙන ශේෂය ගෙවන්න තියෙන ණය මුදල සැරෙන් සැරේ අඩු වෙනවා. හීන වෙනවා. ඔන්න. ඒ කියන්නේ පොලිය හදනකොට පුතේ දැන් වැල් පොලියේදී මොකද වෙන්නේ? මුළු මුදලට පොලිය එකතු වෙලා ගණනය කරනවා පොලිය. මුළු මුදලට පොලිය එකතු වෙනවා ගණනය කරනවා පොලිය. මේකේ අනිත් පැත්ත රිවර්ස් එක ප්‍රතිලෝමය. මුළු ණය මුදලෙන් එක වාරිකය ගානේ අඩු කරගන්න. හීනවන ශේෂය. ගෙවන්න තියෙන ඉතුරු ශේෂය හැම වාරිකයකදීම අඩු වෙනවා. ගෙවන්න තියෙන ඉතිරි ණය මුදල, ගෙවන්න තියෙන ඉතුරු ශේෂය, බැලන්ස් එක ශේෂය හැම වාරිකයකදීම අඩු වෙනවා. හීනවන ශේෂය. දැන් ප්‍රශ්නේ මොකද්ද අඩු වෙන්නේ? 1,20,000 ගෙවන්න තිබ්බා. හරිද? එයා අවුරුද්දකින් මාස වාරික මාස ඒකකයක් කියන්නේ මාසයක්. හරිද? මාස වාරික 12කින් තමයි ගෙවන්න යන්නේ දැන් මේ. ඒතකොට පළවෙනි අවුරුද්දේදී පළවෙනි මාසෙදී පොලිය ගණනය කරන්නේ පුතේ කීයද? 1,20,000. හැබැයි දෙවෙනි මාසෙදී දැන් ඔන්න මේ මාසේ සෝප් එක පාවිච්චි කරනවා. හරිද? දැන් අපි දුක ජනවාරි 1 වෙනිදා ගෙනාවා. මාර්තු 1 වෙනිදා ගෙනාවා සෝප් එක. හරිද? මාර්තු 30 මෙයා කඩේ යනවා පොලිය ගෙවන්න. ණය ගෙවන්න. පොලිය සහ ණය දෙකක් තියෙනවා. ඇයි පොලිය ගන්නවා කිව්වනේ. එතකොට මාර්තු 30 ගිහිල්ලා එයා කීයක් ණය ගෙවන්න ඕනේ? දන්නේ කීයක් ණය ගෙවන්න? දන්නේ කීයක් පොලිය ගෙවන්නද? දන්නේ ඊට පස්සේ
හරි. එතකොට මෙයා පළවෙනි මාසේ මාර්තු 1 වෙනිදා මේක ගත්තා නම් මාර්තු 30 වෙනිදා යනකොට එයා මේ ඉතුරු 1,20,000න් යම්කිසි මුදලක් ණය වගේ ගෙවන්නත් ඕන. ණය වාරිකයක් ගෙවන්නත් ඕන. සහ තව පොලිය ගෙවන්නත් ඕන. අන්න ඒක අපි දැන් හොයමු. එහෙනම් මට කියන්න පුතේ ඊටාම සරලයි. මේක අරන් ඉන්නේ මාස 12කින් ගෙවන්නනේ. එහෙනම් මේ තියෙන ණය මුදල අපි මාස 12න් බෙදුවා නම් අපිට හම්බ වෙනවනේ එක මාසික ණය මුදල. මේ ණය මුදල මේ සෙල්ලම ඉස්සල්ලාම පටන් ගන්නේ කොච්චරක් ණය ගෙවන්න ඉතුරුද? ඉතින් ඔයාලට ගාන සම්පූර්ණයෙන් හදා ගන්න බැරි වුණා මේවා ලේසියෙන් හැදිලා නෑ. ඔය ලකුණු 10න් 8ක් 7ක් ලේසියෙන් ගත්තා හැකි. හරි. ආයෙත් මේ මොකක්ද? ඉතුරු මාස 12ටම මෙයාට ගෙවන්න තියෙන ණය මුදල. හරිද? එහෙනම් අපි කියනවා මොකක්ද? මාසයකට ගෙවිය යුතු ණය මුදල අනුව එයා රුපියල් 1,20,000ක් ගෙවන්න තිබ්බා. ඒක 12න් බැලුවා. කැපෙනවා ලස්සන කැපෙනවා. කීයද? රුපියල් 10,000. ඒ කියන්නේ මේ මිනිස්සයා හැම පාරම කඩේට ගිහිල්ලා රුපියල් 10,000 ගාණ ගෙවන්න ඕනේ. මෙයාගේ මේ සෝෆා එක අරගෙන ආපු හින්දා ඒ තියෙන ණය බරේ නිදහස් වෙන්න ඕනේ නම් හැම මාසෙකම එයා රුපියල් 10,000 ගාණ ගෙවන්න ඕනේ. ඉතින් මේ වගේ මාස 12ක් එයා කඩේට යනකොට තරලස් වැඩි කරා. නේ? මාස 12ක් එයා දම්රෝ එකට යනකොට 12 වෙනි මාසේ යනකොට එයාගේ ණය ගෙවලා ඉවරයි. දැන් පස්සේ මොකක්ද? ධම්මේ කියනවා නෑ ණය විතරක් නෙවෙයි තව පොලියක් අපි ගන්නවා කියලා. අන්න ප්‍රශ්නේ. දැන් ඔයා බලන්න පුතේ මේ අපි පොලිය ගන්නේ කරන්නේ මාසයක පොලියද? ඔව්. ඇයි? එයාලා කියනවානේ මේ පොලිය ඈඩ් කරගන්නේ වාර්ෂිකව. මේ 112 කියන කතාව පුතේ කියන්නේ වාර්ෂිකව තමයි. වාර්ෂිකව. හැබැයි එයා කඩේට ගිහිල්ලා ගෙවන්නේ මාසිකව. එයා කඩේ ගිහිල්ලා ගෙවන්නේ පුතේ මාසිකව. අන්න ප්‍රශ්නේ. හරිද? ඒ නිසා මම නිකමට වගේ නිකම නෙවෙයි හැම ගානකම මේ කරන්න බෑ. හැම ගානකම මේ වැඩේ කරන්න බෑ. මොකද්ද පුතේ? අපිට මුදලට ලබා දෙන මුදල මුළු මුදලෙන් අඩු කරලා ගෙවන්න තියෙන මුළු ණය මුදල. ඉතිරි ණය මුදල හොයන්න ඕනේ. හැම ගානකම. ඊට පස්සේ ඒ ඉතිරි ණය මුදල ඒ භාණ්ඩේ ඉතුරු ගාන ගෙවන්නම් කියන මාස වාරික ගානෙන් බෙදලා එක මාසෙක තියෙන ණය මුදල එක මාසෙකට ගෙවන්න ඕනේ ණය මුදල හොයාගන්න ඕනේ. දැන් මේක මම කරන්න පොඩ්ඩක් අමතක පුතේ. මේ වැඩේ කරන්න අමතක. පරවද මේ මොකද්ද? එක් මාසයකට ගෙවිය යුතු පොලිය අන්න දැන් එක මාසයකට ගෙවන්න තියෙන්නේ 1,20,000ට 10,000. 10,000. එහෙනම් මේ රුපියල් 10,000ට හරිද? අර 112න් වැඩි කරනවා. දැන් මොන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඇයි? දැන් සුළු පොලිය දානවා, වල පොලිය දානවා. මේ රුපියල් 10,000 මම වැඩි කරන්නේ 112න්. හැබැයි මේ 12 කියන්නේ මොකද්ද? වාර්ෂික. මම මොකක්ද වගන්තිනේ? එක් මාසයකට ගෙවිය යුතු පොලිය. මොකද මේ වගන්ති ටික ඕනේ අනිවාර්යෙන්ම ඔය ගානේ. එක් මාසයකට ගෙවිය යුතු පොලිය. මෙච්චරක් ණය තිබ්බා. 12න් බෙදුවා. එක මාසයක ණය හෙව්වා. දැන් එක මාසයකට ගෙවන්න ඕන පොලිය නිකමට හදලා බලමු. හරිද? එහෙනම් පුතේ ඔයා හිතන්නකෝ දැන් මේ වාර්ෂික පොලියනේ. රුපියල් 10,000ට 10,000 කියන්නේ මාසික ණය මුදල. දැන් ඒකට වාර්ෂික පොලිය හදලා හරියන්නේ නැහැ. ඒ නිසා මේ උත්තරේ වැඩි කරනවා අපි 12න් එකේ. ඇයි? ඉතින් එක මාසික පොලිය හොයන්න 112 කියන එක කියනවා වාර්ෂික නිසා 12න් බෙදුවා. 12න් එකේ වැඩි කරා. හරිද? දැන් මේකේ උත්තරේ මම පොඩ්ඩක් හොයන්න ඕනේ ඈ. 12ට 12 කැපෙනවා. මෙයා 100න් කැපෙනවා. අන්න පුතේ රුපියල් 100යි එක මාසෙක ගෙවන්න තියෙන පොලිය.
හරි රුපියල් 100යි එක මාසයකට ගෙවන්න තියෙන පොලිය. දැන් මම පොඩි කතාවක් කියන්නේ. ඇත්තටම මම නම් සතුටු වෙනවා මේක ඇහුවා. ඇයි? ඉතින් දැන් මේ සෝප් එක මං ගෙදර ලියනවා. මං ඉස්සෙල්ලා ගෙවන්නේ කීයද? 20000යි. ඉතුරු ගාන කීයද? 1,20,000යි. හැම මාසෙකම කඩේ ගිහිල්ලා ගෙවන්න තියෙන්නේ කීයද? 10000යි 100යි. 10100. සතුටු වෙන්නේ නැද්ද? සතුටුයි අප්පා. නැද්ද? මේ හෙන සෝප එකක් 1,40,000ක සෝප එකක් ගෙනල්ලා ගේන්නේ රුපියල් 20000ක් ඉස්සෙල්ලා ගෙවලා. ඉතුරු ගාන කීයද? ඉතුරු ගාන 1,20,000 ගෙවන්න තියෙන්නේ. හැබැයි මං ගෙවන්නේ කොහොමද? අවුරුද්දක්ම ගෙවනවා. කොහොමද ගෙවන්නේ? හැම මාසයක් අවසානෙම දම්රෝ එකට යනවා. රුපියල් 10000ක් ණයෙන් ගෙවනවා. මේ 1,20,000 කියන ණය මුදලේ 10000ක් අඩු කරපන් කියලා ගෙවනවා. තව රුපියල් 100ක් ගෙවලා යනවා මේකේ. පොලියා මේක ගන්න කියලා ගෙවනවා. ඒ කියන්නේ මාස 12ක් යනකොට මම ගෙවලා තියෙන්නේ රුපියල් 100ේම 12 1200යි. හරි බලේසි. නේද? මෙහෙම හැදුවනම් ගාන පට්ට ලේසි. එහෙනම් මේ ගාන ඉබහට එවන්න ඕනේ නැහැ මම. තේරුණා? මෙහෙම ගාන හැදුවනම් මේ ගාන ඉබහට එවන්න ඕනේ නැහැ. ඊළඟ දෙකේ නෙවෙයි ඔය වෙන. තේරුණාද? ඒත් පුතේ වා තේරුම් ගන්න. මේක නෙවෙයි කරන්නේ. මේ මොකද්ද? එක මාසෙක පොලිය හැදුවනම් ගාන කීයද? 100යි. හැබැයි දම්බෝ කාර්යය කපටි. සිංගර් කාර්යය කපටි. හරිද? මිනිස්සයා පොලිය හදන්නේ එක මාසෙකට නෙවෙයි පුතේ. අපි කඩේ යන මාසෙකට නෙවෙයි යා පොලිය හදන්නේ. එයා පොලිය හදන්නේ හීනවන ශේෂයට. ඒ කියන්නේ හැම කඩේ යන වාරයකටම එයා ගෙවන්න තියෙන ණය මුදලක් තියෙනවා. අන්නේ ණය මුදලටයි පොලිය හදන්නේ. ආයි පාරක් කියනවා. හීනවන ශේෂය. එයා කඩේ යන වාරයක් ගානේ එයා කඩේට දම්රෝ එකට ණයක් තියෙනවා. ඒ ණය තියෙන මුළු මුදලටමයි පුතේ පොලිය හදන්නේ. ඕන් තේරුණා. එයා කඩේ යන වාරයක් ගානේ එයා දම්රෝ එකට ගෙවන්න ණයක් තියෙනවා. ඒ ණය තියෙන මුළු මුදලටමයි අර දම්බකේ මුදලාලි පොලිය හදන්නේ. නැතු මේ මාස වාරකයකට නෙවෙයි. එහෙනම් මම මේක හැදුවේ. තා පොඩේ කියන්න. කොහොම බලා ගන්න නැහැ. හරි. එහෙනම් මොකද මම කිව්වේ? මාර්තු පළ හරි. එමෙ ජනවාරි පළවෙනිදා සෝපය ගියනවා. ගෙදරට. ජනවාරි 30 යනවා ණය ගෙවන්න. දැන් මම ගිහින් කියනවා පළවෙනි මාසය තුල ගෙවිය යුතු පොලි පළවෙනි මාසය තුල පළවෙනි මාසයේ අවසානයේ මාසය අවසානයේ ගෙවිය යුතු හරිද? මේ බලමු රුපියල් 1,20,000ක්ම ණය තිබ්බා. ඔන්න දම්රෝ එකේ මුදලාලි පොලිය හදන්නේ 1,20,000කට. හරිද? ජනවාරි 1 වෙනිදා මේ ගෙනාවා. ජනවාරි 30 යනවා ආයෙ සල්ලි ගෙවන්න. යනකොට යා පොලිය හදන්නේ කාටද පුතේ? රුපියල් 1,20,000කට. එහෙනම් 1,20,000 වැඩි කිරීම 112යි. 112යි. හැබැයි පොලිය හදන්නේ මාසෙකට නේද? 12 කියන්නේ මොකද්ද? වාර්ෂික පොලිය. 12 කියන්නේ මොකද්ද? වාර්ෂික පොලිය. ඒ නිසා දැන් ඇත්තටම දැන් මේ සෝෆා එක අරන් ගත උනේ මාසෙකට. එහෙනම් පොලිය හදන්නේ මාසෙකට. එහෙනම් පුතේ මේ උත්තරේ වැඩි කරනවා 12න් එකේ. හරිද? දැන් චූට්ටක් ඔයා බලන්න මෙතන පොඩි සුළු කිරීමක් තියෙනවා පුතේ. මේවා මේ 1,20,000 ඇතුලේ හරිද? 1,20,000 ඇතුලේ 10,000 ඒවා කීයක් තියෙනවද? 12ක් තියෙනවනේ. ඇයි ඒ 1,20,000 බෙදිය 12න් නේද? ඇයි මෙයා කඩේට යන්නේ 12 වතාවක් නේ. ඒ කියන්නේ එක මාසයකට පොලිය කීයද? එක මාසයකට ණය මුදල කීයද? 10,000යි. පළවෙනි මාසේ කඩේට යනකොට මෙයා 10,000 ඒවා 12ක් ගෙවන්න තියෙනවා. එහෙනම් මේ 1,20,000 ඇතුලේ පළවෙනි මාසේ යනකොට 1,20,000 කියලා කියන්නේ මාස 12කම සල්ලි. මම පොතේ එක වෙන් කර ගන්නවා. මේ බලන්න.
රුපියල් 10000 වැඩි කිරීම 100ට 12 වැඩි කිරීම 12න් එක. මේ මෙතන තියෙන සුළු කිරීමේ නේ 1,20,000 ඇතුලේ 10,000ක් තියෙනවා. මේ කැලලක් තියෙනවා 112ක් තියෙනවා 12 එකක් තියෙනවා. ඒ වගේ මාස 12ක් තියෙනවනේ ගෙවන්න. ඒ කියන්නේ 10,000 හේවුවා 12ක් තියෙනවනේ ගෙවන්න. කරේ මුදලාලි පොලිය හදන්නේ 1,20,000ට. ඒ කියන්නේ 10,000 හේව 12කට. ඒ කියන්නේ තව මාස 12කම සල්ලි ගෙවන්න තියෙනවා. හරි. මම පොඩ්ඩක් ඕක කියනවා ඈ. ආයෙ ලියනවා. ආයෙ දෙවනි මාසය දෙවනි මාසය අවසානයේ ගෙවිය යුතු පොලිය. අන්න බලමුනේ. උදේ මොකද කිව්වේ? හීනවන ශේෂය. හීනවන ශේෂය. ඒතකොට දැන් ඔයා හිතලා බලන්න මොකද්ද මේ කතා කරන්නේ කියලා. ඈ එක මාසයක් ගියාට පස්සේ එයා 10,000ක් ගෙවුවනේ. දැන් මේ බලන්න ඔබේ. ජනවාරි 1 වෙනිදා ගෙනාවා. ජනවාරි 30 දැන් ගිහිල්ලා එයා පොලිය මෙච්චරක් ගෙවලා නැහැ. තේරුණාද? මේ රුපියල් 100 එව්වා. ඇත්තටම පුතේ එතන ඊයක් තියෙනවා. මේ මුදල කීයද? රුපියල් 100යි. රුපියල් 100 එව්වා 12ක් ගෙවනවා. පොලිය විදියට 10,000 ගෙවන්න ඕනේ නැද්ද? මේ 10,000 ගෙවන්න ඕනේ නැද්ද? ගෙවන්න ඕනේ. ජනවාරි 30 වෙනිදා ගිහිල්ලා 10,000 කලින්ම ගෙවන්න ඕනේ. ඇයි ඒ ණය මුදලනේ? ඒක ඉවර කරන්න බෑ ඉවරවල. හරිද? තව දාමෝරේ මුදලාලි ජනවාරි මාස 30ට පළවෙනි මාසේ ගත වෙනකොට එයා පොලිය හදනවා. ඇයි? එයා 1,20,000ක ණයක් තියන් හිටියා මාසයක්. එහෙනම් පුතේ එයා ජනවාරි මාසේ අවසානයේදී පොලිය හදනවා රුපියල් 1,20,000ටම මාසිකව. 1,20,000 12න් වැඩි කරලා 12න් එකෙන් වැඩි කරලා. ඒ කියන්නේ 10,000 කියන මාසික ණය මුදලට හදන පොලිය වගේ දවස් 3ක් තියෙනවා. තේරෙනවනේ? දැන් දෙවෙනි මාසේ පොලිය. අන්න දැන් බලන්න. දැන් මෙයා 10,000 ගෙවනවනේ. ජනවාරි 30 වෙනිදා කියලා 10,000 ගෙවනවා. දැන් පෙබරවාරි 28. තව මාසයක් ගියා. දෙවෙනි මාසේ ඉවරලා තියෙන්නේ. තව මාසයක් ගියා දෙවෙනි මාසේ ඉවරලා. දෙවෙනි මාසේ අවසානයේදී පුතේ ධම්රෝයකේ මුදලාලට පෙන්නන ණය මුදල කීයද? 1,10,000යි. ඇයි මෙයා 10,000 කලින් ගෙවුවනේ? මේ පොලිය. හරි. එහෙනම් පුතේ ධම්රෝයකේ මුදලාලි දැන් පොලිය හදන්නේ 1,10,000ට 112 වැඩි කිරීම 12න් එක. අන්න දැන් බලන්න කතාව. පුතේ 1,12,000 ඇතුලේ. sorry. 1,10,000 ඇතුලේ අර කියපු 10,000 එව්වා 11ක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සුළු කිරීම දැන් ඔයාලට දැනෙනවනේ. 1,10,000 කියන්නේ 10,000 එව්වා 11ක්. මේ මෙයා පුතේනේ 1,10,000 කියන එක වෙන් කරන්න පුළුවන් නේද? 10,000 කියලා 11ක් කියලා. එහෙනම් මෙතනින් 10,000ක් මෙයාට වෙන් කරගත්තා නම් ඉතුරු 11 වෙනවනේ. වැඩි කිරීම දාලා නේ. ඒ තමයි දැන් 10,000 හේව 11ක්. 1,10,000. ඔක හම් වෙනවනේ. ඒ කියන්නේ පුතේ දෙවනි මාසේ අවසානයේදී එයා අර අපි කලින් හොයපු එක මාසික පොලිය වගේ 11 ගුණයක් ගන්නවා. අපි අර කලින් හොයපු එක මාසික පොලිය වගේ 11 ගුණයක් ගන්නවා. තව පාරක් ලියමු. තුන්වෙනි මාසේ අවසානයේ ගෙවුණු පොලිය. මගන් දෙවියන් බෑ නේ. උදේ තුන්වෙනි මාසේ යනකොට එයාගේ ණය මුදල පෙන්නන්නේ 10,000යි. ලක්ෂයයි. තුන්වෙනි මාසේ යනකොට ඒ ධම්රෝයකේ පෙන්නන්නේ ලක්ෂික මුදල. ඇයි මෙයා මාස දෙකක් තුල 10,000 දෙකක් ගෙවුවා නෙවෙයි. මෙන්න මේ ණය වාරික දෙකක් ගෙවුවා. ඉතුරු ලක්ෂයයි. එහෙනම් ධම්රෝයකේ මුදලාලි තුන්වෙනි මාසේ අවසාන අර 20,000 අඩු කරලා ඉතුරු ලක්ෂෙද පොලිය හදනවා මාසෙද? මාසෙ නෑ. ඉතුරු ලක්ෂෙද පොලිය හදන්නේ මාසෙද පුතේ. හරිද? මාසෙ. එහෙනම් ඔයා බලන්න ඔය ලක්ෂෙ ඇතුලේ
ලක්ෂ කියන එක්කෙනා ඇතුලේ ඔයාට මේක ආයි වෙන් කරන්න පුළුවන්. 10000 කියන එක්කෙනාට හදන පොලිය, ඒ කියන්නේ මාසික පොලිය 112න් වැඩි කරලා 12න් එක වැඩි කරනවා. ඒ වගේ වුණා 10ක් තියෙනවා. ඒ වගේ 10ක් තියෙනවා. ඔයා බලන්නකො පුතේ මේක පට්ට සුළු පිළිමක්. ඒ කියන්නේ මේක හරියම ලේසි වැඩක් තියෙන්නේ. මේ තියෙන්නේ ආයි පාරක් 100. 100 10ක්. 100 10ක්. තුන්වෙනි මාසේ යනකොට මුදලාලි ගණනය කරන්නේ රුපියල් 100 10ක්. ඒ කියන්නේ එක මාසයකට ගෙවන්න ඕනේ පොලිය වගේ 10ක්. ඇයි ඒ? තව මාස 10ක් ගෙවන්න දෙනවා ඉස්සරහ. තේරුණා? එහෙනම් මම කොහොම ගිහිල්ලා දැන් ඔයාගෙන් අහනවා. එහෙනම් ඔය මනුස්සයා කොහොම පුතේ ගෙවාගෙන ගිහිල්ලා 10 වෙනි මාසේ ගෙවිය යුතු පොලිය අහනවා. 10 වෙනි මාසේ අවසානයේ 10 වෙනි මාසේ අවසානයේ ගෙවිය යුතු පොලිය මොකක්ද අහනවා. දැන් පුතේ මාස 10ක්ම එයා කඩේ ගිහිල්ලා නේද? මාස 10ක්ම එයා කඩේ ගිහිල්ලා 10 වෙනි මාසේ අවසානයේ 10 වෙනි මාසේ අවසානයේ කියන්නේ පුතේ එයා ලක්ෂයක්ම ගෙවලා නේද? තව ගෙවන්න තියෙන 11 වෙනි මාසේ 12 වෙනි මාසේ 10 වෙනි මාසේ අවසානයේ කියලා කියන්නේ එයා මාස 10කම සල්ලි ගෙවලා තියෙනවා. නේද? ඒතකොට එයාට තව ගෙවන්න තියෙන රුපියල් 20000යි. එයාට තව ගෙවන්න තියෙන රුපියල් 10 වෙනි මාසේ අවසානයේ. ඒ කියන්නේ මාස 9ක්ම ගෙවලා තියෙනවා. 10 වෙනි මාසේ අවසානයේ කියන්නේ එයා මාස 9කම ණය ගෙවලා තියෙනවා. එයාට තව ගෙවන්න තියෙන්නේ 1,20,000න් 10,000 වුණා 9ක් අඩු කරා. තේරුම් ගන්නද? මාත් වැරදි කිව්වේ. 10 වෙනි මාසේ අවසානයේ කියන්නේ පුතේ එයා ගෙවලා තියෙන මාස 9ක සල්ලිනේ. 90,000. 1,20,000 කියන ණය මුදලේ 90,000ක් අඩු කරා. ණය මුදලේ 90,000ක් අඩු කරා. ඊට කීයද? 30,000. එහෙනම් 10 වෙනි මාසේ අවසානයේදී එයා තව 10,000කුත් ගෙවනවා. හැබැයි කඩේ මුදලාලි පොලිය හදනවා 30,000. ඇයි? ඒ දක්වා තිබ්බ ණයම 30,000යි. 9 වෙනි මාසේ ඉවර වෙච්ච තැන ඉඳලා 10 වෙනි මාසේ පටන් ගත්ත තැන ඉඳලා 10 වෙනි මාසේ ඉවර වෙනකම් 10 වෙනි මාසේ පළවෙනි ඉඳලා 10 වෙනි මාසේ 30 වෙනිදා දක්වා එයාට ගෙවන්න තිබ්බ ණය මුදල කීයද? 30,000. එහෙනම් පුතේ 10 වෙනි මාසේ අවසානයේදී එයා පොලිය හදනවා රුපියල් 30,000කට. 30,000 වැඩි කිරීම 112යි වැඩි කිරීම 12න් එකයි. ඇයි මේ 12න් එකකින් හරි කරන්නේ? 12 කියන්නේ වාර්ෂික පොලිය. ඉතින් මාසික පොලිය හොයන්න 12න් එක වැඩි කරගත්තා. හරිද? දැන් ඔයා බලන්න පුතේ 30,000 කියන එකේන ඇතුලේ තියෙනවා 10,000 ගුණාකාර 3ක්. 10,000 ගුණාකාර 3. කොහොම ලියන්න පුළුවන්? ඒ කියන්නේ 10 වෙනි මාසේ අවසානයේ පොලිය හදනවා 100 ගුණාකාර 3ක්. 100 ගුණාකාර 3. එන 11 වෙනි මාසේ 100 ගුණාකාර 2යි. නේද? ඒ තමයි මාස දෙක ගෙවන්නේ 11 වෙනි මාසේ 12 වෙනි මාසේ. එතකොට 12 වෙනි මාසේ යනකොට යාර දෙන්නේ 100 ගුණාකාර 1යි. 11 වෙනි මාසේ අවසානයේදී 100 ගුණාකාර 2ක් පොලිය හදනවා. 12 වෙනි මාසේ 100 ගුණාකාර 1යි. දැන් ඔයා බලන්න පුතේ මුදලාලට මෙච්චර හැලක් කරන්න ඕනේ නැහැ. මේ ගණනය කිරීම තේරුම් ගත්ත මුදලාලට මෙච්චර හැලක් හැමදාම කරන්න ඕනේ නැහැ. ඇයි? අර සුළු පොලිය වගේ. හැම මාසෙකම මෙයා කඩේ යනකොට ඇත්තටම පුතේ පොලිය ගණනය කරන්න ඕනේ. හැම මාසෙකම මෙයා කඩේ යනකොට පොලිය ගණනය කරන්න ඕනේ. නමුත් ඒ පොලිය කීයද? මේ රුපියල් 100 ගන්න. ඒ 100 ගුණාකාරද හදා ගන්න නේ. හැම මාසෙකම පොලිය හදන්න ඕනේ. හැබැයි මේ හදන පොලිය කොහොමද වැඩි වෙන්නේ? මේ එක මාසෙක ණය මුදලක් තිබ්බනේ 10,000. එක මාසෙක ණය මුදලක් තිබ්බ 10,000. අන්නේ 10,000ට එක මාසෙක අපි පොලිය හැදුවා. ඒ 10,000 කියන්නේ මාසික ණය මුදල. ඒ මාසික ණය මුදල මාසික පොලිය හැදුවා. කීයද? රුපියල් 100. එහෙනම් පුතේ සාමයි මේ එයාට තියෙන්නේ රුපියල් 100 වුණා ගන්න එක. ආයේ මේ ගාන සම්පූර්ණයෙන් හදන්න ඕනේ නැහැ. හරිද?
ඔයා ටක් ගාලා මේක ලියාගන්න උදේ මකන්න ඕනේ ඈ. මේ කොටස මකන්න යන්නේ. ටක් ගාලා ලියාගන්න. හරිනේ පුතේ. ඔන්න ආයෙ පාරක් කියනවා. මාස 12කින් ගෙවන්න මේක හදයි යන්නේ. පළවෙනි මාසේ ගත වෙනවා, කඩේට යනවා, 10000ක් ණය ගෙවනවා. හැබැයි පොලිය හදන්නේ ඒ දක්වා තිබුණු 1,20,000. ඒ කියන්නේ 10000 ඒවා 12ක්. දෙවෙනි මාසේ යනවා කඩේට පොලිය ණය මුදල 10000ක් ගෙවනවා. හැබැයි පොලිය හදන්නේ 10000 ඒවා 11ක්. ඇයිද? පළවෙනි මාසේ ඉවරනකොට 10000 ගෙව්වේ. තව 10000 ඒවා 11ක් ගෙවන්න තිබුණා. එහෙනම් පොලිය හදන්න පුතේ 10000 ඒවා 11ක්. තුන්වෙනි මාසේ යනවා 10000 ඒවා 10කට පොලිය හදනවා. හතරවෙනි මාසේ යනවා 10000 ඒවා 9කට පොලිය හදනවා. පස්වෙනි මාසේ යනවා 10000 ඒවා 8කට පොලිය හදනවා. ඕම් කතාව. හරිද? ඉතින් දැන් 10000 ඒවා 12කට 11කට 10කට කියන කතාව තුළ පුතේ අපි 10000කට පොලිය හැදුවා. 10000 කියන්නේ මොකද්ද ඔය? එක මාසෙක ගෙවන ණය. එයා කඩේ ගිහිල්ලා මාස වාරිකයකට ගෙවන ණය. දැන් මේකට හැදුවනේ මුදල 100යි කියන පොලිය නේ. මම කියන්නේ මේක පස්සේ ඇත්තටම ඕනෙනවා. මේ මුලින් හැදුවේ බොරුවට. නමුත් පස්සේ ඇත්තටම ඕනෙනවා. එහෙනම් මෙයා බලාගත්තා නම් පුතේ ඉතාලම සරලව මුළු පොලිය බලනවා. මේ පල් හැලි මුකුත් ඕනේ මුළු පොලිය ටක් ගාලා තියෙන්නේ. කොහොම බලන්න. එහෙනම් මම අන්තිම බලන්න කියලා පුතේ. මේ වගේ ගණනය කිරීම කරන්න හරිනම් ඕනේ. හැබැයි දැන් මේ ක්‍රමය අපි අල්ලගත්තානේ. අල්ලගත්ත නිසා පුතේ මම එකපාර ලියනවා කොහොමද මේ පොලිය හදන්නේ කියලා. මේ බලන්නකො හරිද? එම නිසා ගෙවිය යුතු මුළු පොලිය කොහොම බලන්න කතාව ඈ. මුළු පොලිය කීයද? රුපියල් 100 වුණා 12. රුපියල් 100 වුණා 11. නේ? රුපියල් 100 එව්වා 10ක්. කොහොම මාසිකව ගිහිල්ලා නේද? මේ අන්තිම හරියේ 100 එව්වා 2ක්. 100 එව්වා 1ක්. ඔන්න 12 වෙනි මාසේ දෙසැම්බර් 31 යනකොට ගෙවන්න තියෙන උටේ 100ම 1ක්. ඔයා බලන්නකො මෙන්න මේ 100 කියන එක පුතේ හැම එකම පොදුයි. ඉතුරු වෙන්නේ 12 ධන 11 ධන 10 ධන ආදි වශයෙන් 2 ධන 1 ඕම් කතාව. පුතේ මේක මම ඔයාලට කියලා දීලා තියෙනවා. අර ඇන්දෑ ක්‍රමේ. ඕක මම ඔයාලට කියලා දීලා තියෙනවා. මේ 100 කියන්නේ මොකද්ද? එක මාසෙක ණය. මුදලට හදලා පොඩි. මාසික ණය මුදලට හදලා
මාසික පොලිය. හරි. ඉතින් ඒ 100 ගුණාකාර 12යි 100 ගුණාකාර 11යි ඔහොම යන්නේ. 100 පොදුයි ගත්ත එළියට. 100 පොදුයි ගත්ත එළියට. ඉතුරු වෙන්නේ 12 දන 11 දන 10 දන ආදී වශයෙන් දෙක එක. මේ මොකද්ද? සමාන්තර ශ්‍රේණිය. සමාන්තර ශ්‍රේණිය. නේද? දැන් මට ඔයා කියන්න පුතේ සමාන්තර ශ්‍රේණියක පද n ගානක ඓක්‍ය හොයන සූත්‍රය ලේසියෙන් කියලා. එසේ සමාන්තර ශ්‍රේණියක පද n ගානක ඓක්‍ය හොයන ලේසියෙන් කියලා අර මුල පදේ අග පදේ දන්න වෙලාවට n බෙදීම 2යි a ධන l ඔන්න සමාන්තර ශ්‍රේණියක මුල පදේ අග පදේ දන්න වෙලාවට පද n ගානක ඓක්‍ය හොයන සූත්‍රය n බෙදීම 2යි a ධන l. එහෙනම් මේ බලන්න මේ තියෙන්නේ සමාන්තර ශ්‍රේණිය. එකින් එක අඩු වෙන පද ගාන 12යි නේද? මාස් 12යි පද 12යි. එහෙනම් පුතේ n කියන්නේ 12යි 12 බෙදීම 2යි. මේ n කියන්නේ 12යි 12 බෙදීම 2යි a කියන්නේ 12යි පළවෙනිමයි 12යි. ධන අවසාන පදේ 1 අවසාන පදේ 1 n කියන්නේ පද ගණන. මේ මාස ගණන ඇත්තම නිශ්චිත. පළවෙනි මාසේ කඩේට යනකොට මාස 12ක පොලියක් ගෙවන්න තිබ්බා. 12 මාස ගණන. එයා කඩේ දවස් පාරන යන්නේ. එයා කඩේ දවස් පාරන යන්නේ. නේ? මෙතන තියෙන්නේ පද ගාන 12යි සමාන්තර ශ්‍රේණියක් තියෙන්නේ. හැබැයි අඩු වෙනවා. පොදු අන්තරය ඍණ එකක් තියෙනවා. හරි? එහෙනම් පුතේ මෙන්න මේ සූත්‍රය ඇප්ලයි කරා ගාන හැදුවා. එහෙනම් සරලයි 100 වැඩි කිරීම මෙයා කැපෙනවා 6යි 13යි. එහෙනම් 13 වරක් 6 6 වරක් 3 18න් 8 එකක් තියෙනවා 6යි 1යි 7යි 78යි බිඳු 2යි රුපියල් 7800. ඔන්න පුතේ මුළු පොලිය. දැන් මොකක්ද ඇන්නේ ගන්න? මේ මොකද්ද හෙව්වේ? මේ මිනිස්සයා කඩේට 12 පාරක් යනකොට ඒ 12 පාර තුරම ගෙවන මුළු පොලිය. ඒක දන්නේ නැහැ කඩේ නෙවෙයි. පාරිභෝගිකයා දන්නේ නැහැ. ඇයි? අරහෙන් ගාන කියනවා අපි ගෙවනවා කියන්නේ. එහෙනම් දැන් හදලා බලන්න. මම ඔයාලට කිව්වා ඉස්සෙල්ලා මේ වගේ පොලිය හැදුවා නම් මවත් හරි කැමතියි. ඇයි? පුතේ පොලිය ගෙවන්න තියෙන 1200. CA 12ක් ගෙවන්න තියෙන්නේ. මාස් 12ට. ඒක හරි ලේසි නෑ. එයාලා කපටි. හීනවන ශේෂයේ පොලිය හදනවා කියලා. එයාලා ඇත්තටම පුතේ මාස වාරික 12ට නෙවෙයි පොලිය හදන්නේ. තේරුම් ගන්න. කඩේට යන මාස වාරික 12ට නෙවෙයි පොලිය හදන්නේ. මෙන්න මෙච්චර ගන්න. අපි ඔකට නමක් කියනවා පොලිය සාධන මාස ඒක ගන්න. මේකට අපි නමක් කියනවා පොලිය සාධන මාස ඒකක. ඔන්න කතාව. ඒක බැරි 12ට වඩා. ඇත්තට මොකද්ද මේ? සමාන්තර ශ්‍රේණියක් තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම පොලිය හදනවා පුතේ 6 වරක් 13 මාස ඒකක 18කට පොලිය හදනවා. සෝරි 78කට 6 වරක් 13. හරිද? මාස ඒකක 78කට පොලිය හදනවා. ඔන්න එයාලා වාසිය ගන්න එකකින්. හරිද? හීනවන ශේෂයට පොලිය හදනවා කියලා කියන එකේ මනුස්සයර වාසියක් තියෙනවා. ඇයි? පොලිය හදන්නේ හැම වෙලේම යම් කිසි මුදලක් අඩු කරනවා. තිබ්බ ගානට නෙවෙයි. යම් කිසි ගානක් අඩු කරනවා පොලිය හදනවා. දැන් වැල් පොලිය මොකද වෙන්නේ? පොලිය එකතු කර ගන්නවා පොලිය හදනවා. ඊළඟ කිසි මොකද වෙන්නේ? ඒ වෙලාවේ ගෙවන්න තියෙන බැලන්ස් එකේ යම් ගානක් අඩු කරනවා ඊළඟ පොලිය හදනවා. අඩු වෙනවා ඇත්ත. හැබැයි පොලිය හදන්නේ කඩේට යන මාස 12ට නෙවෙයි. එහෙනම් මේක ලේසියි. 112ක් නෑ. පොලිය හදන්නේ කඩේ යන මාස වාරික 12ට නෙවෙයි. පොලිය හදන්නේ පුතේ මාස ඒකක. නම
ඒක සමාන්තර ශ්‍රේණිය. එහෙනම් එන්න කියන්න. මේ සෝෆා එකම සමාන මාස වාරික 18කින් අවුරුදු 1කමාරකින් ගෙවන්න අරයි යන්න කියලා කිව්වා. මේ සෝෆා එකම සමාන මාස වාරික 18කින් ගෙවන්න අරයි යන්න කියලා කිව්වා. 1,20,000 ඔයා 18න් බෙදනවා. එක මාසික ණය මුදල හොයන. මෙයාට අඩු වෙනවා. හරිනේ? ඊට පස්සේ එක මාසයකට පොලිය හොයනවා. මෙයාට අතර අඩු වෙනවා. ඇයි? මේ මුදල 18න් බෙදන්න. ඒ 18න් බෙදාගත්ත මුදල වැඩි කරනවා 12න් හා 12න් දෙන්න. මෙයාට අතර පොඩි අඩු වෙනවා. හැබැයි පුතේ පොලිය හදන මාස ඒක ගණන මොකද වෙන්නේ? මේ මෙතන 18 17 16 15 අන්තිමේට 2 1 වගේ යනවා. ඒ කියන්නේ පොලිය හදන මාස වාරික ගාන නෙවෙයි මාස ඒකක ගාන. සමාන්තර සෙකෝ පොලිය හදන මාස වාරික ගාන නෙවෙයි තියෙන්නේ මාස ඒකක ගාන. 18 ඉඳන් 1 දක්වා අඩු වෙන සමාන්තර ශ්‍රේණියක් තියෙනවා. අන්නේ සමාන්තර ශ්‍රේණිය පොතේ. ඒ කියන්නේ මාස වාරික ගාන කිව්වහම දැන් මේ බලමු. මාස වාරික ගාන 12යි කියලා අපි කිව්වනේ. ඉතුරු මුදල ගෙවන්න කියන්නේ අවුරුද්දෙන් ගෙවන්න. මාස වාරික 12යි. ඒ මාස වාරික 12 කිව්වට පස්සේ අපිට මෙන්න මේ සමාන්තර ශ්‍රේණි සූත්‍රය පොලිය හදන මාස එක ගාන ගණනය කරගන්න පුළුවන්. ඒ වගේ සංකෘතයේ මාස වාරික 18න් ගෙවන්න කියලා. මාස වාරික 18න් ගෙවන්න කිව්වා. මේ සූත්‍රයෙන්ම පොලිය හදන මාස ඒක ගාන ගණනය කරගන්න පුළුවන්. හරිද? දැන් පංගාලා හදාගන්න. මාස වාරිකයක තරම හදලා පෙන්නනවා. අකලියන මේ මොකද්ද මේ මිනිස්සයා කඩේ මාස 12ක් තුල යනකොට ඉවන මුළු පොලිය. මම තාම මාස වාරිකයේ තරම හිතුවේ නෑ. ඇයි? එයා 10000ක් ණය ගෙවන්නත් ඕනේ. මේ පොලියෙන් කොටසක් ගෙවන්නත් ඕනේ. මේ මාස 12ට ගෙවන පොලිය. මේ පොලියෙන් කොටසක් ගෙවන්නත් ඕනේ. මම තාම හිතුවේ නෑ ඒක. අකලියක්. තවන් දැන් කොච්චර ගියාද? පැයයි විනාඩි 5ක්. ඇවුනේ. පැයයි විනාඩි 5ක්. හරි. තවකට දැහැයි. Sì, no? තේරුම් ගන්න මේ පොඩ්ඩක් මේ කියපු ටික ඈ. පොලිය හදන්නේ කඩේ ගමන් කරන මාස වාරික ගාන නෙවෙයි. පොලිය හදන්නේ මාස ඒකක ගන්න. මාස ඒකක. ඒක වෙනම එකක්. සමාන්තර ශ්‍රේණිය. කඩේ යන මාස වාරික ගානේ හදාගන්න සමාන්තර ශ්‍රේණිය. ඒක වැඩි අගයක් තියෙනවා. පොලිය හදන මාස එක ගාන කෙනෙක් කියලා වැඩි අගයක් තියෙනවා. හරි? එහෙනම් මහනෝද ඈ? එහෙනම් දැන් ඔයා බලන්න මේ මිනිස්සයාට මාස 12ක් තුල ගෙවන්න තියෙන ඔක්කොම ගාණ කීයද? 1,20,000 ප්ලස් ධන 7,800. ඇයි පොලියක් තියෙනවා? එහෙනම් සමාන මාස වාරිකය කීයද? එක මාසයක් ගාන යා කීය ගාන ගන්නෑ. අර ණයත් ගෙවන්න ඕනේ. පුතේ මේකෙන් 12න් පංගුවක් ගෙවන්නත් තියෙනවා. එකපාර හඳුනේ. එම නිසා මාස වාරිකයක තරම් නැත්නම් එක මාසයකට ගෙවන්න ඕනේ මුළු මුදල. ණය සහ පොලියේ එකතු. හරි. රුපියල් 1,20,000ට 7,800 එකතු කරලා රුපියල් ඒන මුදල පුතේ අපි තුල හැන්දෙමු. ඉතින් ඔයාට මෙහෙම කියා දෙන්නේ ඔයාට තේරුම් ගන්න. හරිද? හැබැයි ඔයාට තේරෙනවා නම් මීට වඩා හොඳට මේ කතාව මොකද්ද?
මෙන්න මේ එක මාසෙක ණයනයක් මුළු මුදල් එහන්නේ. ඉතින් මේ 10000 ගෙවන්නත් ඕනේ. එහෙනම් මේ 1,20,000 ලියන්නේ නැතුව ඔතෙන්ද 10000 ලියන්න. මේ 7,812 මෙදා. 7,800 එකට 12 මෙදා. එච්චරදී හරි. එහෙනම් පුතේ මෙයාට මෙයා එකතු වෙනවා. 1,98,000 එයා 12 මෙදාට දෙනවා. ඔන්න එක මාස වාරිකයක තරම. මම මේක 6න් හදන්න 2යි 19ට 6 ඒවා 3යි 18ට 6 ඒවා 3යි. හරි. මෙයාව කැපුවා දෙකකින්. එන්න 7,800 දාන්නේ 78,000 නෙවෙයි. මේ මොකද්ද මේ කියලා. රුපියල් 1,20,000ට එකතු වෙනවා 7,800ක්. 1,20,800. බෙදීම 12යි. හරි. දැන් මම යාව 6න් ගමනවා. 12ට 6 ඒවා 2යි. මෙයාව 6න් දෙන්නවා. 12ට 6 ඒවා 2යි. මේ 12න් ගමන්නත් පුළුවන් නේ. එකයි 3යි බිංදු 2යි. හරිද? දැන් එයා ආයි පාරක් කැපුවා දෙකේ. 1යි බිංදුවයි 13ට දෙකේ ඒවා 6යි 5යි 10,650 ගානක් එයා ගෙවනවා. ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා මේ සෝපෙන් ගෙනාවා. ජනවාරි 30 යනවා 10,650 කියනවා. පෙබරවාරි 28 යනවා 10,650 කියනවා. මාර්තු 30 යනවා 10,650 කියනවා. අප්‍රේල් 30 යනවා 10,650 කරනවා කියනවා. අන්න පුතේ සමාන මාසික වාරයක් කියනවා. හරිද? ඒ කියන්නේ ණය මුදල 10,000ට මුළු පොලියෙන් 12න් පංගුවක් එකතු කරලයි ඒ ගාන හදාගන්න. වැඩි කම්ප්ලීට් මම මෙහෙම තේරුම් ගන්නවා. දැන් මොකද කරලා පල්ලේ නෝට් කියන දාලා මේක ලියා ගන්නවා. නෝට් කියලා දාලා ලියා ටක් දාලා හීනවල ශේෂ ක්‍රමයේ යටතේ හීනවල ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කිරීමේදී ඉතිරි ණය මුදල ගෙවීමට ලබා දෙන මාස වාරික ගණන සිම්පල් n නම් පොලිය සාධන මාස ඒකක ගණන පහත පරිදි ලබාගත හැක. පොලිය සාධන මාස ඒකක ගණන පහත පරිදි ලබාගත හැක. පුතේ මෙහෙමනේ. දැන් මාස වාරික 30කින් ගෙවන්න කිව්වොත් 30 29 28 අර පොලිය හදන්නේ එහෙමනේ. දැන් මාස වාරික n වලින් ගෙවන්න කිව්වොත් මාස වාරික සිම්පල් n වලින් ගෙවන්න කිව්වොත් තේරෙන්නේ? හරිද? අර සමාන්තර ශ්‍රේණියක් යාවේ
මාසෙක පොලිය වැඩි කරන්න එන්නේ සමාන්තර ශ්‍රේණිය. එක මාසෙක පොලිය වැඩි කරන්න එන්නේ සමාන්තර ශ්‍රේණියකින්. n. ඊට පස්සේ n දින 1. ඊට පස්සේ n දින 2. ඊට පස්සේ n දින 3. ධන ආදි වශයෙන් අන්තිමේට පුතේ 3යි 2යි 1යි. ඔන්න එන්නේ. හරිද? මෙන්න මේක සමාන්තර ශ්‍රේණියක්. මුල් පදයේ n අවසාන පදයේ 1. මුල් පදයේ n අවසාන පදයේ 1. ඒ නිසා පුතේ අපි කියනවා මේ පොලිය හදන මාස දෙකක් ගන්න අපිට හොයන්න පුළුවන් n බෙදීම 2යි n ධන 1 කියන සූත්‍රය. n බෙදීම 2යි n ධන 1. ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණි සූත්‍රය. මෙයාමයි ගත්තේ. හැබැයි මුල් පදය n අවසාන පදය 1. ඒ නිසා ඒට එල්ට n සහ 1 දාලා තියෙනවා. ඔන්න පොලිය හදන පොලිය හදන මාස ඒක ගන්න හොයන සූත්‍රය. ඔච්චරයි පාඩම. පොලිය හදන මාස ඒකක ගණන හොයන සූත්‍රය. දැන් ඔයාලා පන්ති යනවා නේද? ඒ පන්ති වල සහ ඔයාලා පාස්ටර්ස් කරනවානේ. මේ පේපර්ස් වල ඔයාලා මේ ගණන් හදලා සමහරක් වෙලාවට පුතේ මේක තේරෙන්නේ නැති වෙන්න හේතුව මේ කියා දෙන කතාව. මේ කොටස ගොඩක් වෙලාවට පැහැදිලි කරන්නේ නැතුව ඔයාලට අර පොලිය ගණනය කරන්න මෙන්න මේ සූත්‍රයෙන් මාස එකක් ගන්න හදාගනින් කියලා කියන්නේ. මේ වෙන දේ පැහැදිලි කරන්නේ නැතුව. එහෙම කරන ගුරු ඉන්නවා. හැමෝම ගැන නෙවෙයි කියන්නේ. හරිද? සමහරක් වෙලාවට පුතේ අර මේ පොලිය ගණනය කරන මාස ඒකක ගණන මෙන්න මේ සූත්‍රයෙන් ගණනය කරගන්න කියලා නිකන් සූත්‍ර ලියා ගන්න දීලා ඔයාලා ගණන් හදනවා. හැබැයි ඔයාලගේ මනසේ නැති වෙනවා මේ මොකක්ද අපි කරන්නේ කියලා. ඒ හින්දා මේක අමතක වෙනවා. සහ මේ වෙන ගාන දෙන විදිහ අනුව ගාන දෙන්න දෙයක්. ඒකයි වෙන්නේ. ඔය ගාන හදන්න බැරි වෙන්නේ ඒ හින්දා. හරිද? ඕන් දැන් තේරුම් කරගන්න. ඒ නිසා මේක මහා ලොකු ගානක් නෙවෙයි. එන්න පොඩි ගානක්. වැල් පොලියට වඩා මේක ලේසි. තේරුම් ගැනීමේ හැකියාව ඕනේ එච්චරයි. හරිද? තව එක ගානක් දෙනවා නම කරමන්දී ඈ. හරිද? එහෙනම් පග්ගා ලියාගන්න ගාන රුපියල් 56000ක් වටිනා රුපියල් 56000ක් වටිනා රුපියල් 56000ක් වටිනා දුරකථනයක් රුපියල් 8000ක් ගෙවීමෙන් ඉතිරි මුදල සමාන මාස වාරික 16කින් ගෙවීමට රැගෙන යාමේදී ඉතිරි මුදල සමාන මාස වාරික 16කින් ගෙවීමට රැගෙන යාමේදී අය කරන වාර්ෂික පොලි අනුපාතිකය 118කි. හීනවල ශ්‍රේෂ්ඨ ක්‍රමයේ අර්ථයේ පොලි අය කර ගනී නම් හීනවල ශ්‍රේෂ්ඨ ක්‍රමයේ අර්ථයේ පොලි අය කර ගනී නම් එක් මාස වාරිකයක තරම සොයන්න. එක් මාස වාරිකයක තරම සොයන්න. හරි. ෆෝන් එකක් තියෙනවා. හරිද? Apple ෆෝන් එකක් කියලා කියමු. ඈ Apple ෆෝන් එකක්. හරිද? ෆෝන් එක. හරි. Apple ෆෝන් එකේ ගාන සෙල්ලම් ෆෝන් එකක් 56000යි. Apple ෆෝන් එකේ ගාන 56000යි. ඉස්සෙල්ලා කියනවා මේකට ගෙවන්න 8000. හරිද?
මේක අරගෙන යන්න පුළුවන්. 18ක් වාර්ෂික පොලි අනුපාතය කියන්නේ. ගෙවන්න කියන්නේ පුතේ මාස වාරික 16කින්. මේ හැමදේම මම ඔයාලට දරුවෝ කියලා දෙනවා පුතේ. මම උගන්වපු සෑම තැනකම මම ඔයාලට කියලා දෙනවා. අර මේන් හෝල් එකෙන් වන්නද්දි පන්තියෙන් වන්නද්දි නේද? හැම ලැබ් එකේ වන්නද්දි මම හැම එකෙම කියලා දෙනවා. ගණිතය කියලා කියන්නේ ඉරි ගහන එක විෂයක් නෙවෙයි. සිංහල විෂය නෙවෙයි. ඔයා මේ කියන දේවල් ඇඳ ගන්නම ඕනේ. ඒ ඇඳ ගැනීම තුළ පුතේ ඔයාගේ මනසට යනවා මේ කතාව. ඒ නිසා ඇඳ ගන්න. හරිද? ඇඳ ගන්න දෙයක්. මොකද ඉස්සල්ලාම හොයන්නේ? ගෙවීමට ඇති ඉතිරි ණය මුදල. ගෙවීමට ඇති ඉතිරි ණය මුදල කීයද පුතේ? රුපියල් 56000යි. රුපියල් නේ. රුපියල් 56000න් අඩු කරගන්නවා 8000. හරි ලේසි උත්තරයක් එන්න දුන්නේ නැහැ. රුපියල් 48000. ගොඩක් වෙලාවට දරුවෝ මේකේ මේ දශම ගණන් එන්න දෙන්නේ නැහැ. හරි. දැන් පුතේ මොකද කිව්වේ? ඔයා හොයන්න ඕනේ එක් ඇහුවා හොල් මම මේවා දැන් ඇහුවේ නැහැ. මම ගාන ඇහුවේ නැහැ. හැබැයි ඔයා හොයන්න ඕනේ. කරන්න දෙන්නේ. එක් මාසයකට ගෙවිය යුතු ණය අනුපුතේ රුපියල් 48000 බෙදනවා කියන එයා කඩේ යන මාස වාරි ගන්න 16 අන්න හම්බෙනවා රුපියල් 3000 රුපියල් 3000 උන් එක මාසයකට ගෙවන්න ඕනේ ණය මුදල ණය මුදලේ කොටස දැන් මං කිව්වේ අපි බොරුවට වගේ හොයනවා මොකද්ද එක මාසයකට එහෙනම් කොච්චර පොලියක් ගෙවන්න ඕනෑද කියලා තේරුණානේ අර දැන් කලින් ගානේ වගේ මං එන්න වගම් පිළියන්නේ දැන් කස් කාලා ගන්න හදන්නේ ඒ හින්දා එක මාසයකට පුතේ පොලිය ඕන එක් මාසයකට ගෙවිය යුතු පොලිය රුපියල් 3000 වැඩි කරගන්නවා 118. පුතේ මේ මොකද්ද? වාර්ෂික පොලිය නේ. එක මාසයක ණය මුදල වාර්ෂික පොලිය අනුපාතයකින් වැඩි කරනවා. ඕනේ මාසික පොලිය නෙමෙයි එක මාසයකට පොලිය. ඒ නිසා පුතේ මෙයා වැඩි කරගන්නවා ආය 12යි. ආය පාඩම් 12යි එකේ. ඇයි? වාර්ෂික පොලිය දාපු නිසා 12න් බෙදන්න වෙනවා. ඒ නිසා 12න් එකෙන් වැඩි කර ගන්නවා. හරිද පුතේ? දැන් මෙයාට කැපුවා බිඳු දෙක. 6න් කැපුවා 2යි. 6න් කැපුවා 3යි. 2කින් කැපුවා 15යි. අන්න පුතේ හම් වෙනවා රුපියල් 45. එක මාසයකට ගෙවන්න ඕනේ පොලිය රුපියල් 45යි. දැන් හදමු පොලිය ගණනය කරන්න ඕනේ. මේ රුපියල් 45 බැගින් එයා කඩේට 16 පාරක් යනකොට කොච්චර පොලියක් ගෙවනවද කියන එක. පොලිය ගණනය කරන්න ඕනේ මාස එක ගන්න. දැන් මේ 16 කියන්නේ මොකද්ද? කඩේ යන මාස වාරි ගන්න. කඩේ යන වාර ප්‍රමාණය. කඩේ යන වාර ගන්න. හැබැයි පොලිය හදන්නේ 16 නෙමෙයි වැඩි ගන්න. සමාන්තර ශ්‍රේණිය. අන්න හදනවා නේද? පොලිය සාධන මාස ඒකක ගණන අන්න sorry අපේ සූත්‍රයක් තියෙනවනේ n බෙදීම 2යි n ධන 1යි මේකට දාමු n කඩේ යන වාර ගන්න 16යි බෙදීම 2යි n කියන්නේ ආයෙත් 16යි කඩේ යන වාර ගන්න කැපෙනවා 8යි 8 වැඩි කිරීම 17යි. එහෙනම් පුතේ 8 වරක් 7 56න් 6 පහක් තියෙනවා. 8 වරක් 5යි 8 වරක් 8යි අර 5යි 13යි. ඒ කියන්නේ පුතේ පොලිය හදනවා මාස 136ක. උන් පස්සේ. තේරුණාද? පොලිය හදනවා මාස ඒකක 136කට. තේරුණාද සිහින් කියන දේ ඈ? මේක පොඩි දෙයක් නෙවෙයි පුතේ. හරිද? එම නිසා
එම නිසා ගෙවන මුළු පොලිය එහෙනම් එක මාසයකට පොලිය 3000ට හැදුවද නේද? රුපියල් 45 නේ. රුපියල් 45 ගෙවුවා 136ක පොලියක් හදලා. රුපියල් 45 ගෙවුවා 136ක පොලියක් හදලා. පැත්තකින් වැඩි කර ගන්නනේ. 136 වැඩි කිරීම 45. ආරක් පහ තියෙන බිඳුව. තුනක් තියෙනවා. වැඩි කරනකොට වරදින නේ. ආරක් පහ තියෙන බිඳුව තුනක් තියෙනවා. අසර තුන පහල කර 18යි. එකක් තියෙනවා. පාසල 5 එක 6යි. ආරක් 4 24 4 දෙකක් තියෙනවා. 12යි 2යි 14යි එකක් තියෙනවා. 4යි 1යි 5යි බිඳුවයි 8 4 12 2 1යි 6යි 6120 පුතේ පොලිය රුපියල් 6120යි ඕම්බාන්ද තේරුණාද වැඩි කලින් ගානේ මාස වාරික 12කින් ගෙවන්න අරන් ගිහින් ඒ වෙලාවේ පුතේ මේ මුළු පොලියාව 7400යි දැන් මාස වාරික 18ක් හරිද මේ ෆෝන් එකේ වටිනාකම කීයද 56000යි හැබැයි පොලිය වෙනවා කියන්නේ 6120 ඒ කියන්නේ මාස ගාන වැඩි වෙන්න වෙන්න පොලියක් ගන්න තේරුම් ගන්න බාණ්ඩේ පොඩි වුණත් වටිනාකම පොඩි වුණත් ඔයා මේ මුදල ගෙවන්න ගන්න කාලේ වැඩි වෙන්න ලොකු පොලියක් ඇදෙනවා හරිද එම නිසා මාස වාරිකයක තරම අන්න පුතේ රුපියල් 48000ක් ගෙවන්න දෙනවා. තව 6120ක් පොලිය ගෙවන්න ඕනේ. මේ මුළු මුදල බෙදනවා පුතේ කීයද? කඩේ යන මාස වාරික ගාන 16. කඩේ යන මාස වාරික ගාන 16. එහෙනම් එකතුව 0යි 2යි 1යි. ආයත 14 4 ක් තියෙනවා. 54120 බෙදන්න තියෙනවා 54120 බෙදන්න තියෙනවා හරි 54120 බෙදී 16 උදේ 3382යි සතපනහ රුපියල් 382යි 750ක් එයා හැම මාසෙකම ගෙවනවා 3382යි 750ක් එයා හැම මාසෙකම ගෙවනවා ඕම් ගන්න චංචලා ගන්න තේරෙනවද දැන් ඔව් සර් හරි දැන් මෙහෙම කතාවක් තියෙනවා වෙන ගානක් කියලා පුතේ මේ මුල කෑලි අඩුවෙන් දීලා ඔයාලට කියනවා මේ දුරකථනයම ගන්න එක මාසයකට මෙච්චරක් ගෙවනවා කියන ගාන දෙන්න. ඒ කියන්නේ මාස වාරිකය දෙනවා. අහනවා දුරකථනේ වර්ණනා කරනවා. අහපව් ගාන හදන්න. මාස වාරික 16කින් ගෙවන්න දුරකථනයක් ගන්නවා. පළමුවෙන්ම 8000ක් ගෙවනවා. එහෙනම් ගෙවීමට ඉතිරි වී ඇති ණය මුදල සොයන්න. ඔව්. එහෙනම් ඉතින් මාස වාරිකයේ ණය මුදල මේකනේ. එයා වැඩි කරන්න කීයද? 16. මාස වාරිකයකට ගෙවන්න ණය මුදල වෙයි. මාස වාරිකයක ගෙවන මුදල මේකනේ පුතේ. එයා 16න් වැඩි කරනවා. මෙයා හම්බ වෙනවා මේ 54120 හම්බ වෙනවා. හරිනේ? ඊට පස්සේ ඔයාලට පුළුවන් අර එක මාසික ණය කියනවා 3000 ඒ 3000 16න් වැඩි කරා ඒ 3000 16න් වැඩි කරා 40000ක් අන්න 54120න් 40000 අඩු කරන්න අර මුලින් ගෙවන ගාන හොයන්න පුළුවන් ඕනේ නැත්තම් කවකින් එයාලා ගානේ කතා ටිකක් කියන්න පුළුවන් උදේ ගෙවන මුළු පොලිය හොයන්න අර දැන් මේක 8000ක් ගෙවලා ෆෝන් එකක් ගන්නවා
මෙච්චර මාස වාරකයක ගාණක් ගෙවනවා. එතකොට පොලිය 18%යි. හරිද? එහෙම ගාණ දෙන්න ඕනේ. පාර කියන්න පුළුවන් එතකොට ගෙවන මුළු පොලිය සොයන්න. ගෙවන මුළු පොලිය සොයන්න. ඒත් එච්චරයි මේක වැඩි කරගන්නවා මේ 16න් වැඩි කරගන්නවා. අන්න හඳුනනවා ගෙවන මුළු ගාණ. ඒ ගෙවන මුළු ගාණ අර ගෙවන්න තිබුණු ණය මුදලට වඩා වැඩි ගාණක් තියෙනවා කියලා තේරෙනවා. ගෙවන්න තියෙන මුළු ගාණට වඩා වැඩිපුර ගාණක් තියෙනවා කියලා තේරෙනවා. එහෙනම් ඒ වැඩිපුර ගාණ කියන්නේ මොකද්ද පොලිය? ඒ වැඩිපුර ගාණ කියන්නේ මොකද්ද? පොලිය. හරිද? මට දැන් ඒක මට ඕන ගාණක් කරන්න දෙන්න පුළුවන්. හරි මම ගාණක් හදලා ගන්නවා. හරිද? එහෙම ගාණ. ඒ කියන්නේ රිවර්ස් එකට පුතේ මේ ගාණ අහපව් ගාණ. දැන් මේ කියන්නේ මේ තියෙන සරලම ගාණ. ඉස්සරහට ගාණ. මාස වාරිකයේ තරම් හොයන්න. සාමාන්‍ය සරල ගාණ ඉස්සරහට තියෙන. ඕක පුතේ අහපො දෙන්න ඕනේ. මාස වාරිකයේ තරම දීලා පොලිය මේ පොලිය අනුපාතිකය එහෙම අහන්න පුළුවන්. එහෙම ගාණක් මම දෙන්නන්නේ මම දාන්නම් ගෲප් එකට උත්තරේ හදලා දාන්න. ඔයා බලන්න. එච්චරනේ. හරිද? මම එන අන්න පුතේ ගාන සම්පූර්ණයෙන් බෝඩ් එකේ තියෙනවා. බලා ගන්න. ඉතින් ඔච්චරයි කියන්නේ. මම කියලා තියෙනවා නේද මේ පොළොව සිලබස් එක මාස 4ක් යනකොට කරන්න පුළුවන්. ඒක වල ලැහැස්ති වෙනවා. ඉතින් මේ මට සමාව වෙන්න. අර අද ටීචර් දාව බෑහජ් එකට ටීචර් පොඩ්ඩක් අවුල් ගිහින් තිබ්බද ඔයද? මම ඉතින් ඇත්ත කිව්වේ. මොකද මම ඔයාලගෙන් ඇහුවාම ළමයි කිව්ව දෙනෙක් මට කිව්ව කතාව. නම් ටීචර් කිව්වනේ මේ දවසයි කරේ කියලා. ජ්‍යාමිතිය ටියුට් එක නොවැම්බර් මාසෙන් මුල පුතේ පිට කරන් ආවා. සැප්තැම්බර් ඔක්තෝබර් මාස. ඒ වුණාට මම නොවැම්බර් මාසේ ඔයාලට වෙන පාඩම්යක් කරානේ සමාන්තර ට්‍රේනින්. සෝරි. ත්‍රිකෝණමිතිය ඔක කරානේ නේ. එහෙම කරලා මම නොවැම්බර් මාසේ නිමාඩුවේ මම ඔයාලට ටියුට් දීලා ගියා. මම ඒ ලෙවල් මාකින් ජනවාරි මාසේ පෙබරවාරි මාසේ ඉන්නකම් මම ඔය ඉරදෙක මේ ටීචර් මම කෝල් කරලා සෑහෙන්න කිව්වා මේ ජාමතිය ටියුට් එක කරනවා කියලා. ඉතින් දවසක් කරලා මොනව කරන්නද ජාමතිය නේද? ඒක දරුවෝ මට සමාව වෙන්න ඉස්සෙල්ලා මගේ වැරද්ද මම ඒක මම පොරොන්දු වෙලා මට මාකින් ගිය නිසා කරගන්න බැරි වුණා. අපිට මම එසරේ මාකින් ගන්න ඕනේ. මම අවුරුදු දෙකකින් ගියේ නෑ මම මේක. ඒ ලෙවල් මාකින් මම අවුරුදු දෙකකින් ගියේ නෑ. මගේ පත්තිම ඒ ලෙවල් පුතේ මම ඒක කරන්නේ නැහැ. මම නොයා ඉඳලා මට ඒකට. හරිද? අවුරුදු දෙකකින් ගියේ නැහැ කියන්නේ මගේ සීනියර් ටික පල්ලෙහා බහිනවා. සමරුම් පඩත් පේපර් එකක් හදන්න අඬ ගහනවා. ඉතින් ඒක මගේ ඔක්කොම අයින් කරනවා මම නොගියොත්. ඒ නිසා මම අපි යන්න ඕනේ. හරිද? ගියේ ඒ හින්දා ඒකට මම සියල්ල සූදානම් කරලා ගියේ. ඒක මම දැන් ටීචර් කිව්වා කරා කියලා. කරා නම් ඔයා මම ගහන්න ඕනේ නැහැ. හරියට ඒක කතා කරන්නේ නැහැ. ඉතින් මේ සරල දෙයක් තියෙන්නේ. ඒකයි බහරි යන්නේ. හොඳයි. දැන් ඉන්න කට්ටිය මේක අහන් ඉන්නවා. හරිද? එතකොට මේ රෙකෝඩ් එක මම දැම්ම දාන්න. අනිත් කට්ටිය බැලුවොත් කියලා තියෙන්නේ සරලව මේක ලියන්න කියලා පුතේ. මහලු දෙයක් නෙවෙයි. O level හොඳින් පාස් වෙන්න. හරි. අර පාස් බන්ද කරන වාරයක් ගන්න කියපු දේ සිංහල වලට වඩා ගණිතයට ඒ ගානක් ඕනේ. එච්චර. ඒ නිසා ඔය ඉන්න කට්ටියට සහ මේක බල කට්ටියට සහ ඔයාලා හැමෝටම දුප්ප කරනවා ගණන් වලට හෙට දිනේ හොඳට ලියලා ඈ ඉතා ඉක්මනින් ඉතා සරලව හොඳට ලියලා ඒකක්ම ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බහුතරයක් දෙනා මැත්ස් හෝ බයෝ කරන්න කියලා ඉල්ලීමක් කරනවා ජීවිතේ ගොඩ ගන්න තියෙන එකම මාර්ගය කියලා මම දකින්නේ ඒක ආර්ට් කරන්න කොමර්ස් කරන්න ටෙක් කරන්න ප්‍රශ්නයක් නැහැ ලේසියෙන් ගොඩ දාගන්න තියෙන එකම දේ මේ මැත්ස් හෝ බයෝ කරගෙන තමයි ජීවිතේ අනිත් ඒවා කරලා යන්න පුළුවන් නමුත් මේක පහසුයි සහ ඉක්මන් සහ ස්ටෑන්ඩඩ් එක ජීවිතේ තියෙන වැදගත් මොකද ඒ කියන්නේ ස්ථාවරත්වයේ සෑහෙන්න බැරි ඒ කියන්නේ හරි එහෙනම් හැමෝටම සුබ කරනවා ජය වේවා ඊට හොඳ ලියන්න උත්සාහ කරන්න හරිනේ